උත්සව සභාව ආරම්භ කරන්නට චිරාගත සම්ප්‍රදායනුකූලව පොල් තෙල් පහන් වැටි දල්වන්නට අපි ඊටාත්ම ගෞරවයෙන් මුලින්ම ආරාධනා කරනවා ජාතික නිදහස් පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විමල් වීරවංශ මැතිතුමන්ට ඒ වගේම ජාතික නිදහස් පෙරමුණ මිලානෝ කමිටුවේ සභාපති සුලෝචනා මහත්මියට ඒ වගේම ජාතික නිදහස් පෙරමුණේ නාපෝලි කමිටුවේ සභාපති ආනන්ද දාබරි මහත්මයාට ඒ වගේම ජාතික නිදහස් පෙරමුණේ නාපෝලි කමිටුවේ අනුශාසක ඇලෙක්ස් ප්‍රනාන්දු මහත්මයාට මීළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාපෝලි කම්පානියා ශාඛාවේ ගරු සභාපති ඇන්ටනි රණසිංහ මහත්මයාට ඒ වගේම සිංහල සංවිධානයේ ගරු ලේකම් ලාල් ගමගේ මහත්මයාට සනත් නිශාන්ත පදනමේ ගරු ලේකම් නීල් මහත්මයාට මීළඟට ඊටමත් ගෞරවයෙන් ආරාධනා කරන්නේ සාන්ත අන්තෝනි පාසලේ අධ්‍යක්ෂක නිරෝෂ් මහත්මයාට ඒ වගේම ඊටමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා නිශාන්ත සෙනරත් මහත්මයාට සහ සාන්ත ජයවික්‍රම මහත්මයාට ඒ වගේම NDK ෆුඩ් සෙන්ටර් අධිපතිතුමා නලින් සමරසිංහ මහත්මයාට ඊටමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා පහන් වැටියක් දැල්වන්නට ඒ වගේම කෙවින් කාගෝ අධිපතිතුමා ඇලෙක්ස් ප්‍රනාන්දු මහත්මයාට ඊටමත් ගෞරවයෙන් ආරාධනා කරනවා පහන් සිලක් දැල්වන්න ඒ වගේම නාපොලි කාන්තා සංවිධානයේ නියෝජනය කරමින් සුජාතා මහත්මියට ආරාධනා කරනවා ගෞරවයෙන් පොල් තෙල් පහන් වැටියක් දැල්වන්නට. ඒ වගේම ක්‍රියාකාරී දේශපාලනීය අපි බොහොම හොඳට දන්න සහෝදරෙක් තරංග බලපිටිය සහෝදරයාට ආරාධනා කරනවා පොල් තෙල් පහන් වැටියක් දැල්වන්නට. ඒ වගේම අරුණ මංචනායක අපේ ගුරුතුමාටත් ආරාධනා කරනවා පහන් සිලක් දැල්වන්න. ඒ වගේම ඊළඟට ආරාධනා කරනවා සුජි මහත්මයා අපිත් සමග නිරන්තරයෙන් සිටින සුජි මහත්මයා සුදු අයියා අපි ආරාධනා කරනවා උඩත් පොල් තෙල් පහන් වැටියක් දැල්වන්නට ගෞරවයෙන්. හොඳයි. අපේ ආදරණීය මාතෘ භූමිය වෙනුවෙන් තමන්ගේ ජීවිත පූජා කළ ඇස් ඉස්මස්ලේන හරදන් දුන් ඒ අපේ ආදරණීය වීරෝදාර රණවිරුවන්ව සිහි කරමින් උත්සව සභාව ආරම්භ කරන්නට මත්තෙන් හුන්තනින් නැගිට හිස්වසුම් ගලවා විනාඩියක ගැඹුරු නිහඬතාවකින් ඔවුන්ට අපේ උත්තමාචාරය පුද කරමු. බොහොම ස්තුතියි.
මේ විවේකී නත්තල් නිවාඩුවත් එක්ක ගෙදරට වෙලා විවේකී ඉන්න තියෙන වෙලාව කැප කරලා අද දවසේ මේ දේශනයට සම්බන්ධ වෙන්නට මේ ශාලාවට පැමිණි ඔබ හැමදෙනාම බොහොම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. ආදරණීය සහෝදර සහෝදරියනි, අපි මේ දේශන මාලාව ආරම්භ කරන්න කලින් මුලින්ම ජාතික ගීය සඳහා එක්කස් වෙමු. බොහොම ස්තුතියි ජාතික ගීය ගායනා කිරීම සඳහා අපිත් එක්වුණු සියලුම අපේ දරු දැරියන් හට. මීළඟට මයිතාවත් ගෞරවයෙන් ආරාධනා කරනවා මූලාසනයට ජාතික නිදහස් පෙරමුණේ නාපෙළු කමිටුවේ ගරු සභාපති ආනන්ද දාබරේ මහත්මයාට, මිලානෝ කමිටුවේ සභාපතිනිය සුලෝචනා මහත්මියට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. එවැගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාපොලි කම්පානි ශාඛාවේ ගරු සභාපති ඇන්ටනි රණසිංහ මහත්මයාටත් ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. එවැගේම සිංහල සංවිධානයේ ගරු ලේකම් ලාල් ගම්ගේ මහත්මයාට ඉතාමත්ම ගෞරවපූර්වකව ආරාධනා කරනවා. ආදරණීය හිතවතුනි, අපිට ඔබට යුරෝපයට ඇවිත් මුදල් හොයාගෙන ගිහිල්ලා ලංකාවේ තට්ටු ගණන් ගෙවල් හදන්නත් අක්කර ගණන් ඉඩම් ගන්නත් අපට රටක් ඉදිරි වෙලා තියෙන්න ඕනේ. අපේ ආදරණීය රණවිරුවන් තමුන්ගේ ජීවිත පූජා කරලා අපට ඉතිරි කරලා දුන්නේ අපට විතරක් නෙමෙයි අපේ දරුවන්ටත් උරුම කරලා දුන්නේ සුරක්ෂිත අනාගතයක්. නමුත් අවසනවට අද වෙන විට වෙමින් පවතින දේවල්, කරමින් පවතින දේවල් ඒ තරම් සුබදායි අනාගතික සලකුණු අපිට ඉතුරු කරන්නේ නැහැ. මේ වන විට තමන්ගේ ජීවිතය පරදුවට තබලා ඒ යුද්ධයට එකාසුණු වීරෝදා රණවිරුවන් දංගෙඩියට දක්වන ව්‍යායාමය රාජ්‍ය අනුග්‍රහයට තෙම ආරම්භ කරන දකින්නට තරම් අපි පෞකාරය වෙලා තියෙනවා. මේ පිළිබඳව හැමදාමත් මාතෘභූමිය සම්බන්ධයෙන් හැමදාම සංවේදී වුණු දේශපාලකයන් අතරේ ජාතික නිදහස් පෙරමුණේ ආදරණීය නායකයා විමල් වීරවංශව අපි දකින්නේ බොහොමත් ඉහළින්. ඒ නිසාම එතුමා මේ කාරණාවන්ට ප්‍රසිද්ධියේම තමන්ගේ මතවාදයේ ප්‍රකාශ කරමින් මේ අසාධාරණයට එරෙහිව හඬ නගන්නට පටන් ගත්තේ. ඒ නිසාමයි සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව කියන දේශනමාලාව එතුමා ආරම්භ කළේ. ලංකාවේ ප්‍රදේශ ගණනාවක දේශන පැවැත්වීමෙන් පසුව යුරෝපයට මුලින්ම ඉංගලන්තයටත් ඊට පස්සේ ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය අතුරු රටවල් ගණනාවක දේශන පවත්වලා තමයි අද දවසේ නාපෝලි නගරයේ මේ දේශනයට පැමිණුණේ. ඉතින් ඔබ තමුන්නාන්සලා හැමදෙනාම විවේකීව ඉන්න දවස් අපිට ලැබෙන්නේ බොහොම අඩුවෙන්. ලංකාවේ වගේ නෙමෙයි, ඉතාලියේ නිවාඩු බොහොම අඩුයි ඔබ දන්නවා. එක ළඟ දවස් දෙක තුනක් ආපුවම කට්ටියට බොහොම සතුටුයි. හැබැයි ඒ වෙන විනෝද වීම පැත්තකින් තියලා මව්බිමට ආදරය කරන ඔබ අද හැමදෙනාම මේ ශාලාවට පැමිණුණු ඔබ හැමදෙනාම ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා වශයෙන් ඊටම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. ආදරණීය හිතවතුනි, සුද්දන්ගේ උසාවිය සහ ජාතිය අවනඩුව දේශනේ පවත්වන්නට මම ඊටාත්ම ගෞරවපූර්වකව ආරාධනා කරනවා ජාතික නිදහස් පෙරමුණේ ආදරණීය නායකයා විමල් වීරවංශ මැතිතුමන්ට.
මේ අවස්ථාවට සහභාගී වී සිටින මූලාසනයේ සිටින ජාතික නිදහස් පෙරමුණේ නාපෝලි කමිටුවේ සභාපති ආනන්ද මැතිතුමනි, ඒ වගේම මිලානෝ කමිටුවේ සභාපතිනිය සුලෝචනා මැතිණියනි, ඒ වගේම සිංහල සංවිධානයේ සභාපතිතුමන් ප්‍රදාන මේ අවස්ථාවට සහභාගී වී සිටින සියලුම සම්භාවනීය අමුත්තනි, හිතවත් ශ්‍රී ලාංකික ආදරණීය සහෝදර සහෝදරියනි, මවරුනි පියවරුනි, ඔබ සියලු දෙනාගෙන් අවසරයි. පළමුවෙන්ම මෙහි රැස්ව සිටින ඔබ සියලු දෙනාටම විශේෂයෙන්ම කිතුණු බැතිමතුන්ට සුබ නත්තලක් වේවා කියලා මා පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එළඹෙන 2016 වසර ඔබේ මාතෘ භූමිය තීරණාත්මක අභියෝග රැසකට මුහුණ දෙන වසරක්. ඒ සෑම අභියෝගයක්ම සමගම සටන් වැද ජය ගැනීම සඳහා අවශ්‍ය කරන අදිෂ්ඨානය හා ධෛර්යය කුළු ගන්වන වසරක් බවට 2016 වසරට පත් වේවා කියලාත් මම පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාම දන්නවා මෙම දේශන මාලාව අපි ශ්‍රී ලංකාව තුල ආරම්භ කරලා ඒ වගේම යුරෝපයේ ඉන්න ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ආපු ඉල්ලීම අනුව ලන්ඩනයේත් පැරිසියෙත් ඉතාලියෙත් මේ වන විට නගර 7කට වැඩි ප්‍රමාණයකත් ඒ වගේම ජර්මනියෙත් නෝර්වේ රටෙත් දේශන මාලාවක් පවත්වලා අද හවස අවසාන දේශනයේ තිබෙනවා රෝම නගරේ. ඒ රෝම නගරයේ දේශනය පවත්වලා අනතුරු අපි මේ සංචාරය අවසන් කරලා ශ්‍රී ලංකාවට පිටත් වෙනවා. අපේ මාතෘ භූමිය තියුණු අවදානමකට අන්තරායකට වැටිච්ච හැම වෙලාවකම ලෝකසිතිය මේ කොයි කොන ජීවත් වුණත් ඒ අනතුරට හා අන්තරායට එරෙහිව එකමුතු වෙන්න, සමගි වෙන්න, ඒ අන්තරාය පරාජයට පත් කිරීම සඳහා බලවත්ව පෙරට එන්න ලක්මාතාවගේ සුජාත දූ දරුවන් වන අපට කවර කලකත් බල කෙරෙනවා. තමුන්නාන්සලා දන්නවා මේ වසරේ ජනවාරි මාසේ 8 වෙනිදා අපේ රටේ ආණ්ඩු මාරුවක් සිදු වුණා. ඒ ආණ්ඩු මාරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ වචනෙන් කියනවා නම් විප්ලවයක්. මංගල පින්සිරි සමරවීර මහත්තයාගේ වචනෙන් කියනවා නම් ඒක නිකම් විප්ලවයක් නෙවෙයි, දේදුණු විප්ලවයක්. මම විස්තර කරන්න යන්නේ නැහැ දේදුණු විප්ලවය කියන එක, ඊට එහාට විස්තරාත්මකව. ඒ වගේම රාජිත සේනාරත්න අමාත්‍ය මණ්ඩල ප්‍රකාශකයාගේ වචනෙන් කියනවා නම් විජේදාස රාජපක්ෂ ගරු අධිකරණ ඇමතුමා කියන විදිහට වාචාල අමාත්‍ය මණ්ඩල ප්‍රකාශකයාගේ වචනෙන් කියනවා නම් 8 වෙනිදා සිදු වුණේ මැද පෙරදිග බුලට් එකෙන් කරපු දේ ලංකාවේ බැලට් එකෙන් සිදු කිරීමක්. ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩු තියෙනවා, ආණ්ඩු පරදිනවා, ඒක අපට කිසිම අරුමයට කාරණයක් නෙවෙයි. ආණ්ඩුව අද තියෙන්න පුළුවන්, හෙට වැටෙන්න පුළුවන්. හෙට අලුත් ආණ්ඩුව එන්න පුළුවන්. පැරණි ආණ්ඩුව පරාජයට පත් වෙලා අලුත් ආණ්ඩුවක් ආවයි කියලා අපට කලබල වෙන්න හේතුවක් නැහැ. ඔය පොඩ්ඩක් දුරකථන සාකච්ඡා නතර කළොත් මට කරන ලොකු උදව්වක්. එතකොට නමුත් 8 වෙනිදා උනේ ආණ්ඩු පෙරලියක් පමණක්ද? බලයේ එක පක්ෂයක සිට තව පක්ෂයකට මාරු වීමක් පමණක්ද? රටේ ජාතික ආරක්ෂාවට අලුත් තර්ජනයක් මතුවීමක් නෙවෙයිද? 27000 ජීවිත පුදලා 23000ක් අතපය අහිමි කරගෙන අනන්ත අපරිමාණ කැපවීම කරලා ආරක්ෂා කරපු මාතෘ භූමිය පරාජයට පත් කරපු හතුරන්ගේ උගුලේ නැවත ඇදවැටවීමක් නෙවෙයිද? ඒ වගේම අපේ රට දෙකඩ කිරීමට කුරුමානම් මල්ලන ඒ සකල විදේශීය බලවේගයන්ගේ න්‍යාය පත්‍රයට නැවත ගොදුරු වීමක් නෙවෙයිද? 8 වෙනිදා ඉඳලා මේ දක්වා ගත වෙච්ච මාස 10කට වඩා වැඩි කාලය සියුම්ව අධ්‍යයනය කළොත්, හොඳින් කරුණු නිරීක්ෂණය කරලා බැලුවොත්, විමසා බැලුවොත් අපට පේන්නේ මොන වගේ චිත්‍රයක්ද? තමුන්නාන්සලා අපි දන්නවා අපේ ඉතිහාසය සාමකාමීව පවතින ඉඩ දීපු රටක ඉතිහාසයක් නෙවෙයි අපට තියෙන්නේ.
තායිලන්තයේ වගේ රටක් නම් කවමදාකත් අධිරාජ්‍යවාදී ආක්‍රමණ වලට ගොදුරු වෙච්ච රටක් නෙවෙයි. නමුත් අපේ රටේ ඉතිහාසය අතීතයේ පටන් සාමකාමීව පැවතුණු රටක ඉතිහාසයක් නෙවෙයි අපට උරුම වෙලා තියෙන්නේ. ඈතම අතීතයට ගියොත් චෝල පාණ්ඩ්‍ය කේරළ ආදී දකුණු ඉන්දියා ආක්‍රමණිකයන්ගෙන් අපි බැට කාලා තියෙනවා. චෝල පාණ්ඩ්‍ය කේරළ ආදී දකුණු ඉන්දියා ආක්‍රමණිකයන් අපේ මාතෘභූමිය ගිලගෙන තියෙනවා. ඔවුන්ගේ ග්‍රහණයෙන් නැවත මාතෘභූමිය නිදහස් කරන්න ස්වදේශීය නායකයන් දැවැන්ත පරිත්‍යාග කරලා සටන් වැද ජයග්‍රහණය කරලා තියෙනවා. පරාජය වෙලා තියෙනවා. ඒ වගේම තමයි යුරෝපා ආක්‍රමණිකයන් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආදී යුරෝපා ආක්‍රමණිකයන්ගේ ආක්‍රමණ වලින් අපි බැට කාලා තියෙනවා. තායිලන්තයේ වගේ රටක් එහෙම නොවුනට ලංකාවට කොයි වෙලාවකවත් නිදහසේ හුස්ම ගන්න ලැබිලා නැහැ. අපි සේද මාවතේ ප්‍රධාන වාණිජ නැව්ගමන් මාර්ගයේ පිහිටා තිබෙන වැදගත් ස්ථානයක පිහිටා තිබෙන රටක්. ඒ වගේම භෞමිකව කුඩා වුණාට භූගෝලීය වශයෙන් කුඩා වුණාට සුවිශේෂ සම්පත් වලින් ආඩ්‍ය වෙච්ච රටක්. ලෝකසිතිය මේ පිහිටලා තියෙන ස්ථානය අතින් ගත්තත් සුවිශේෂ වැදගත් ස්ථානයක පිහිටලා තියෙන රටක්. මේ නිසා ඈත අතීතයේ ඉඳලා මේ පුංචි දූපත ගිලගන්න පෙරදිග අපරදිග ආක්‍රමණිකයෝ අනන්ත අප්‍රමාණ උත්සාහයන් දරුවා. ඒක ඈත අතීතයට පමණක් සීමා වෙච්ච කාරණයක් නෙවෙයි. ඒ ආක්‍රමණය වර්තමානයේදී වෙනවා සර්වජන ඡන්ද බලයේ ස්වරූපයෙන්. ඒ ආක්‍රමණය වර්තමානයේදී වෙනවා වෙනදා නොවුණු ආකාරයෙන්. ඒ නිසා 8 වෙනිදා උනේ සාමාන්‍ය ඡන්දකින් පත්වෙච්ච ආණ්ඩුවක් පරාජයට පත් කොට තව ආණ්ඩුවක් බලයට පත්වීමක් පමණක්ද? 8 වෙනිදා සිට මේ දක්වා ගත වෙච්ච කාල පරිච්ඡේදය තුල සිදුවීමින් පවතින ක්‍රියාවලිය අපිට පෙන්වලා දෙන්නේ කුමක්ද? 8 වෙනිදා බලපෙරළියට තමුන්නාන්සලා දන්නවා ලංකාවේ සාමාන්‍යයෙන් එකට එකතු කරන්න බැරි කණ්ඩායම් ඔක්කොම එකට එකතු කළා. හලාල් විරෝධී චම්පික රණබකත් හලාල් වාදී රිෂාඩ් බදුන්දීන්ලත් රවුෆ් හකීම්ලත් එකට එකතු වුණා. දෙමළ ජාතිවාදී බෙදුම්වාදී දෙමළ ජාතික සන්ධානයත් ජාතික හෙළවුරුමවාදී සිංහල බෞද්ධවාදී ජාතික හෙළවුරුමයත් එකට එකතු වුණා. පූර්ණ සමාජවාදී බොල්ෂෙවික්වාදී ජනතා විමුක්ති පෙරමුණත් අන්ත දක්ෂිණාංශික නව ලිබරල්වාදී ධනවාදී එක්සත් ජාතික පක්ෂයත් එකට එකතු වුණා. අඩුගානේ වේලුපිල්ලේ පිරපාහරන්න පරද්දන අවස්ථාවේදීවත් එකට එකතු කරන්න බැරි වෙච්ච බොහෝ කණ්ඩායම් 8 වෙනිදා වැඩේට එකට එකතු වුණා. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ එකතු වෙන්න විදියක් නෑ, එකතු කරන්න ඕන කවුරුන් හරි. කවුරුන් හෝ එකතු කරන්න ඕන. ඔවුන් සතුව තිබෙන දේශපාලන පරස්පරතා සියල්ල පැත්තකට දාලා රාජපක්ෂ පළවා හැරීම කියන මාතෘකාව වෙනුවෙන් ඔවුන් එකට එකතු වුණා. තමුන්නාන්සලා දන්නවා පෙබරවාරි මාසයේ ආවා ඉන්දියාවේ ජනරජ දිනේට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා. ඔහු ඇවිල්ලා ඒ දේශනයේදී කියනවා ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ සිදු කෙරුණු බලපෙරළියට උදව් වීම සම්බන්ධයෙන් මම ඉන්දියාවට ස්තුතිවන්ත වෙනවා කියලා. දැන් ලංකාවේ ඡන්දයක් තියලා ඡන්දෙන් ආණ්ඩුවක් පෙරළුනාම ස්තුති කතාව කරනවා ඔබාමා ඉන්දියාවට ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ සිදු කරන ලද බලපෙරළියට උදව් වීම ගැන මම ඉන්දියාවට ස්තුතිවන්ත වෙනවා. එතකොට ඉන්දියාව උදව් වෙලා තියෙනවා, වැඩේ කරලා තියෙන්නේ ඔබාමාගේ කට්ටිය. ඊළඟට ජෝන් කෙරි මහත්තයා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා. එතුමා ජනවාරි 8න් පස්සේ කොංග්‍රස් මණ්ඩලය ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලය අමතලා එතුමා කියනවා ශ්‍රී ලංකාවේ සිදු කෙරුණු බලපෙරළිය අපේ වැඩක්. ඒ කියන්නේ කෙරි මහත්තයාලාගේ වැඩක්. ඒ අතරේ අනුර කුමාර දිසානායක උන්නේ කියනවා ලංකාවේ දේශපාලන න්‍යාය පත්‍රය හසුරුවන්නේ අපි, රාජපක්ෂව එළෙව්වේ අපි. එහෙන් ඔබාමා එකට උප්පැන්නට නම දානවා. එයා ඒගොල්ලෝ ජෝන් කෙරි ඇමරිකාවේ උප්පැන්නේ නම ලියනවා. මෙහෙන් දිසානායක උන්නේ කියනවා අපි තමයි ලංකාවේ දේශපාලන න්‍යාය පත්‍රය හසුරුවන්නේ රාජපක්ෂව පැන්නුවේ අපි කියලා. දැන් මේ 8 වෙනිදා කරපු වෙනසට උප්පැන්නට නම කියන්න ගොඩක් අය ඉන්නවා. අන්තර්ජාතික බලවතුනුත් ඉන්නවා. දේශීය ඔවුන්ගේ ජන්තියෝ ටිකක් ඉන්නවා.
එතකොට දැන් මේක සාමාන්‍ය බලපෙරලියක් නෙවෙයිනේ. දැන් 2005 මහින්ද රාජපක්ෂ දින්නම ලෝකනායකයෝ කවුරුත් කිව්වේ නැහැ ලංකාවේ 2005 වෙච්ච බලපෙරලිය අපේ වැඩක් කියලා. එදා කවුරුත් කිව්වේ නැහැ. ඉන්දියාව කිව්වෙත් නැහැ, ඇමරිකාව කිව්වෙත් නැහැ. ඇමරිකාව ඇවිල්ලා ඉන්දියාවට ස්තුති කළෙත් නැහැ. නමුත් 8 වෙනිදා වෙච්ච පෙරලිය ඔවුන් කියන්නේ තමන්ගේ වැඩක්. එක්සත් ජනපද ජනාධිපති කියනවා ඔබට ස්තුතිවන්ත වෙනවා ඉන්දියාවට බලපෙරලියට උදව් වීම ගැන. එරික් සෝල්හයිම් තමුන්වන්සලා අපි කවුරුත් දන්න කුප්‍රකට චරිතේ. උන්හැ ජනවාරි 8 වෙනිදාන් පස්සේ ද හින්දු පුවත්පතට ඉන්දියාවේ ප්‍රකාශයටපත් වෙන්න. ද හින්දු පුවත්පතට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් දීලා කියනවා ලංකාවේ සිදුුනේ දීර්ඝ කාලයක් තිස්සේ අප විසින් සිදු කරන ලද මෙහෙයුමක ප්‍රතිඵලයක් 8 වෙනිදා සිදු වුණේ. එතකොට අපට පේනවා මෙතන අමුතු කතාවක්. ආරුන් අයියා බාරුන් අයියා සීමන් අයියා අපේ රටේ ඉන්න සුමන අක්කා අර අක්කා මේ අක්කා ඔක්කොම ඡන්දෙ දුන්නා තමයි. වෙනසක් බලාගෙන සමහරු බයිසිකලිය 50000 නොගෙව නොමිලේ ගන්න බලාගෙන. තව සමහරු බයිසිකලිය යන වාහනයක් අඩු මිලට ගන්න බලාගෙන. තව සමහරු රාජපක්ෂ පවුල හොරා කනවා ඒගොල්ලෝ සැප විඳිනවා. ඒ සැප විඳින සල්ලි ටික ඉතුරු කළාම බඩු මිල ඉබේ අඩු වෙනවා කියලා කිව්වා. ඒ ලණුව කාලා පාටලි චම්පි කරානවක උන්නේ කිව්වා මිල සූත්‍රයක් ගේනවා ඉන්ධන මිලට අරේ අඩු වෙනකොට මෙහි අඩු වෙන විදියට කියලා. දැන් ලෝක ඉතිහාසයේ අඩුම ඉන්ධන මිල බැරල් එක ඩොලර් 35යි. එහෙම බැලුවොත් දැන් තියෙනවා වගේ ඉන්ධන මිල අඩු වෙන්න ඕන 10 ගුණයකින් විතර. ඒ මිල සූත්‍රෙත් නැහැ උන්නේ හැවත් වැඩිය පේන්නේ නැහැ. එතකොට මාදුලාවේ සෝබිත ස්වාමීන් වහන්සේ සිත් වේදනාවෙන්ම මෙලොව අතහැර ගියා. එතකොට අපිට පේනවා රටේ මිනිස්සු එක එක කාරණා මත පදනන්ව ඒ ගෙනෙහෙන ලද බොරු බලාපොරොත්තු සහ බොරු විවේචන වලට රැවටිලා ඒ ක්‍රියාදාමයට දායක වුණා වෙන්න පුළුවන්. නමුත් ඒකේ නිර්මාතෘවරුන් ඔවුන් නෙවෙයි. ඔබට මතකයි ජනවාරි 8න් පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා දඹුල්ලේදී කිව්වා මහින්ද රාජපක්ෂ වෙලවන හැටි මම පුහුණු වුණා ඇමරිකා එක්සත් ජනපදයට ගිහිල්ලා මාසයක් පුරුදු වුණා කිව්වා. එතකොට ඇමරිකා එක්සත් ජනපදයේ මොකටද රනිල්ට ට්‍රේනින් එකක් දෙන්නේ මහින්ද වෙලවන? ඒක ඇමරිකා එක්සත් ජනපදයට ඕන වැඩක් නෙවෙයි නා. දැන් පිරපාහරන ඉවර කරන්න කාටවත් කවුරුවත් ට්‍රේනින් එකක් දුන්නද? දුන්නේ නැහැ. එතකොට අපිට පේනවා මෙතන නැවත ඒ අන්තර්ජාතික බලවතුන්ගේ න්‍යාය පත්‍රයකට අනුව තමයි 8 වෙනිදා පෙරලිය වුණේ. දැන් 8 වෙනිදා ඉඳන් වෙච්ච දේවල් දිහා බලන්න. දුන්න පොරොන්දු ඉටු වුණාද? බඩු මිල දැන් එදාට වඩා අඩු වෙලාද? හාල් මිල එදාට වඩා අඩු වෙලාද? රාජපක්ෂ පවුල සැප විඳිනවා. ඒ සැප විඳින සල්ලි ටික ඉතුරු කරාම බඩු මිල ඉබේ අඩු වෙනවා කිව්වා. අඩු වෙලාද? සැප විඳින රාජපක්ෂ පවුලක් දැන් නැහැ. එතකොට කොහේ එහෙමනම් අඩු වුණේ නැත්තේ ඇයි? ආනේනික භාණ්ඩවල මිල අඩු වෙලාද වැඩි වෙලාද? කිරිපිටි සබන් ආදී මේ දේවල් වල මිල වැඩි වෙලාද අඩු වෙලාද? රුපියල වාර්තාගත පහළ වැස්මකට ගියා 146 දක්වා පහළ වැටුණා ඩොලරයට සාපේක්ෂව. රුපියල වැටෙන මොහොතක් පාසා ලංකාවේ ජීවන වියදම උග්‍ර වශයෙන් වර්ධනය වෙනවා තමුන්වන්සල එක දන්නවා. වාහන මිල ඉහළ දැම්මා. පොහොර සහනාධාරය කප්පාදු කළා. ගොවි ජනතාවට දීපු. ඊළඟට පාසල් යන දරුවන්ට දීපු නිලැඳුමට දීපු රෙදි කෑල්ල. ඒක වෙනුවට වවුචරයක් දුන්නා. දැන් වවුචරෙන් ඇඳුම් මහගෙන ඉන්න සිද්ධ වෙලා තින්නේ ඇඳුමෙන් භාගයයි ඒ වවුචරෙන් මහන්න පුළුවන්. ඊටු භාගේ පස්සේ මහගෙන ඉන්න වෙනවා. එතකොට තිබිච්ච සහනත් කැපෙනවා. ලබන අවුරුද්ද ඉඳන් 2016 ඉඳන් රජයේ සේවයට බැඳෙන ඔබේ සහෝදරයාට ඥාතියට මිත්‍රයාට විශ්‍රාම වැටුප් අයිතිය නැති වෙනවා. එතකොට දැන් රාජපක්ෂ පවුල එහෙමනම් දැන් හොරා කාලා සැප විඳලා ඔක්කොමත් කරලා තිබිච්ච දේවල් ටිකක් දැන් කප්පාදු වෙනවනේ. දැන් කවුද එතකොට කොහෙද ඒව වෙන්නේ? ඒ අනුව අපට පේනවා 8 වෙනිදා විශාල පරිමාණයේ රැවටීමකට ජාතිය ගෙන ගියා. ඒ රැවටීමේ ක්‍රියාදාමයට තමයි අර විවිධ වර්ණ ධාරණ දේශපාලන කල්ලි කණ්ඩායම ඔක්කොම එකට හවුල් වුණේ. එහෙම කරලා මොකද බලාපොරොත්තු වෙන්නේ? තමුන්වන්සල බලන්න ඇලන් කීනන් කියලා ඉන්නවා. ජාත්‍යන්තර ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් ගෲප් කියන NGO එකේ රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා ඇලන් කීනන්.
ඇලන් කීනන් 2013 යුරෝපයේ කොටි ඩෑස්පෝරාව අමතලා කියනවා ඔබේ බලාපොරොත්තු සඵල කරගන්න නම් රාජපක්ෂ පළවා හරින තුරු ඔබට බලා ඉන්න වෙනවා. ඒ කියන්නේ කොටි ඩෑස්පෝරාව අමතලා. ඔබේ බලාපොරොත්තු සඵල කරගන්න නම් රාජපක්ෂ පළවා හරින තුරු ඔබට බලා ඉන්න වෙනවා. ඊළඟට ඇලන් කීනන් විතරක් නෙවෙයි. දැන් බලන්න තමුන්වන්සලා දැන් 8 වෙනිදාන් පස්සේ වෙන දේවල් ටික. තහනම් කරපු කොටි සංවිධානයට සම්බන්ධ සංවිධාන 8ක තහනම අයින් වෙනවා. ඒවා ගෝලීය පරිමාණයෙන් ක්‍රියාත්මක වෙන ඒවා. කෙනෙක් කියන්න පුළුවන් දැන් උතුරේ තත්ත්වයේ හොඳ හින්දා තරමක් දුරට ඒවා රිලැක්ස් කරාට ප්‍රශ්නයක් නැහැ. එහෙම කියන්න පුළුවන්. එතකොට තහනම් කරපු කොටි සංවිධානයට සම්බන්ධ 8ක් තහනම් ඉවත් කරන්නේ ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වෙන. ඒක මොකද්ද? උතුරේ රිලැක්ස් කිරීමට සම්බන්ධ. පලාලි අධි ආරක්ෂිත කලාපයේ අක්කර 8000කට වඩා මෑතකදී ආයි නිදහස් කළා. ඉවත් කළා. තමුන්වන්සලා දන්නවා පලාලියවට ජනාවාස තිබ්බනම් ගුවන් හමුදාවට යුද්ධ කාලේ ගුවන් යානා බස්සන්න බෑ. ওই ජනාවාස වල ඉඳන් ප්‍රහාර එල්ල කරනවා LTT එක. ගොඩාක් ඈතින් ජනාවාස තිබ්බහඳ තමයි බයක් හැකක් නැතුව ගුවන් යානා ගොඩ බාන්න පුළුවන් වුණේ. අපිට කියන්න බෑ අනාගතේ නැවත යුද තර්ජනයක් රටේ මතු නොවේයි කියලා. සහතිකයක් කාටවත් දෙන්න බෑ. එතකොට එහෙන් කොටි සංවිධානයේට හිතවාදී සංවිධාන 8ක තහනම අයින් කරා. ගෝලීය දෙමළ සංසදයේ ඇතුළුව මතකයි ජනාධිපතිවරණ වෙලාවේ සුරේන්ද්‍රන් මහින්ද රාජපක්ෂව එල්ලා මරන්න ඕනේ කියලා කිව්වා CNN නාලිකාවට. අන්නේ සුරේන්ද්‍රන්ගේ සංවිධානය තමයි ගෝලීය දෙමළ සංවිධානය. එයත් ඇතුළුව 8ක තහනම අයින් කළා. පුද්ගලයන් ත්‍රස්තවාදීන් හැටියට ගැසට් කළා නාම ලේඛනෙන් පුද්ගලයන් 262ගේ නම් අයින් කරා. ඒගොල්ලෝ දැන් තවදුරටත් ත්‍රස්තවාදීන් නෙවෙයි. ඒගොල්ලෝ විදේශ රටවල ඉන්නේ. එයාට ලංකාවට එන්න බැරි වෙලා තිබුණේ. ඒ ගැසට් නිවේදනයේ තියෙන තහනම නිසා. ගුවන් තොටුපළේ නාම ලේඛනේ තිබ්බා. එනකොට ආවොත් අත්අඩංගුවට ගන්න නියමිතව තිබුණා. 262ගේ නම් අයින් කළා. ඒ විතරක් නෙවෙයි. ඉතිහාසයේ පළවෙනි වතාවට යුද්ධ තියෙන වෙලාවේ කොළඹ බෝම්බ පිපිරෙන එක නතර කරපු හමුදා බුද්ධ්‍යංශය කේපීව විදේශ රටකට ගිහිල්ලා කුදලගෙන එන්න තරම් හපංකමක් පෙන්නපු අපේ රටේ හමුදා බුද්ධ්‍යංශය ප්‍රගීත් එක්නැලිගොඩ කියන සිංහල කොටිය මරා දැමුවාය කියන චෝදනාව මත අද හමුදා බුද්ධ්‍යංශයේ සමාජිකයෝ ගණනාවක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. අප දෙන්නෙත් නෑ අත්අඩංගුවේ තියාගෙන නඩුව අහනවා. හැබැයි LTT ත්‍රස්තවාදීන් 30-40 බැගින් බුරුතු පිටින් අපදීලා නිදහස් කරනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ තමයි හමුදා බුද්ධ්‍යංශය අත්අඩංගුවට ගන්නෙ. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තු කොටි තමයි අපදීලා නිදහස් කෙරෙන්නේ. ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකාවේ රහස් පොලිසිය අධිකරණයෙන් ගත්තා නියෝගයක් හමුදා කඳවුරක් පරීක්ෂා කරන්න. හෝමාගම උසාවියෙන් ගිරිතලයේ හමුදා කඳවුර පරීක්ෂා කරන්න ගියා ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන්. දැන් හමුදා බුද්ධ්‍යංශ 20කට වැඩි ප්‍රමාණයකින් ප්‍රශ්න කරනවා. ඒ ප්‍රගීත් එක්නැලිගොඩ කියන්නේ සිංහල කොටියෙක්. කොළඹ බෝම්බ පුපුරවන කොටි ජාලයේ සමාජිකයෙක්. පොට්ටු අම්මාන් සමග ඍජු ගනුදෙනු පවත්වපු කෙනෙක්. කොළඹ බෝම්බ පුපුරවන්න ආපු කොටි ක්‍රියාකාරී ජාලයේ 3 දෙනෙක්ව හමුදා බුද්ධ්‍යංශය තමන්ගේ ඒජන්තයන් බවට පත් කරගත්තා. ඔවුන් දිත්ත ඒජන්තයන් වුණා. ඒ මගින් තමයි ඔවුන් මුළු කොටි ජාලයම කොළඹ ක්‍රියාත්මක කොටි ජාලයම හඳුනාගත්තේ. ස්ථාන 80කට වඩා වැඩි ප්‍රමාණයක බෝම්බ පුපුරවන්න ආවා. ඒ බෝම්බ එකක් පුපුරවන්න නොදී යුද හමුදා බුද්ධ්‍යංශයට පුළුවන් වුණා ඒවා සූක්ෂම විදියට කළමනාකරණය කරන්න. ඔවුන් කොටි සමග සබන්තා පවත්වන ගමන් හමුදා බුද්ධ්‍යංශය සමග ගනුදෙනු කරා. ඒ උදව්ව කරපු කොටි 3 දෙනෙක් දැන් හිරේ. මේ ආණ්ඩුව ආවට පස්සේ අල්ලගත්තා. ඔවුන් ඒ මෙහෙයුම නොකළා නම් යුද්ධ කරන වෙලාවේ කොළඹ බෝම්බ වලින් පිපිරෙන එක සම්බල් වෙන එක වළක්වන්න බෑ. එහෙම වුණා නම් රටේ ජනමතය අනිත් පැත්තට හැරෙන එකත් වළක්වන්න බෑ. දැන් එතකොට මොකද මේ වෙන්නේ? ඊට අමතරව තමුන්නාන්සලා දන්නවා ත්‍රිකුණාමලේ නාවුක හමුදා කඳවුර ඇතුළට ඉතිහාසයේ පළවෙනි වතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් 4 දෙනෙක් පරීක්ෂකයන් 4 දෙනෙක් ත්‍රිකුණාමල නාවුක හමුදා කඳවුර ඇතුළට යනවා රහස් පොලිසියත් එක්ක. රහස් පොලිසියත් එක්ක ගිහිල්ලා ඒකේ තියෙනවා භූගත හමුදා කඳවුරක්.
ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ සුදු හමුදාව හදපු භූගත අවිගබඩාවක්. මේ අවිගබඩාව ඇතුළට යනවා. ගිහිලා අවිගබඩාව පරීක්ෂා කරනවා. ලෝකේ මොන රටද තමන්ගේ රටේ හමුදා කඳවුරක් ඇතුළට සුද්දන්ට විදේශිකයන්ට එන්න දෙන්නේ? ලෝකේ කොහෙවත් එන්න දෙන්නේ නැහැ. හමුදා කඳවුරක් ඇතුළට එහෙම යන්න බෑ. අධිකරණ නියෝගයක් නොමැතිව රහස් පොලිසිය සමග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරීක්ෂකයන් 3 දෙනෙක් යනවා ඒ භූගත අවිගබඩාව පරීක්ෂා කරන්න. බලනවා ඒකේ බිත්ති වල ලේ පැල්ලන් තියනවද, කොටි අල්ලන් ඇවිල්ලා ගහලාද, නැත්නම් පවුඩර් දාලාද, ඉඹලද, රිද්දලාද, ඒව ගැන නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ එහි ප්‍රතිඵලයක් හැටියට නාවික හමුදා නිලධාරීන් 3 දෙනෙක්ව අත්අඩංගුවට ගන්නවා. දැන් තව 20කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්න නියමිතව තිබෙනවා. එපමණක් නෙවෙයි. තමුනාන්සලා දන්නවා කොටින්ගේ ඊනියා මහාවීර දිනේට උතුරේ අද පහන් පත්තු කරන ප්‍රසිද්ධියම සිවාජි ලිංගම්ලා පහන් පත්තු කරලා කොටි නායකයා ඇතුළු ත්‍රස්තවාදීන්ව සමරනවා. ලංකාවේ දැන් ඉන්න ආරක්ෂක ලේකම් කරුණාරත්න මහත්තයා කියනවා ඕන කෙනෙකුට ඕන කෙනෙක් සමරගත්තාවේ අපේ මොකෝ කියලා. ඒ අනුව තමුන්නාන්සලා අපේ ඉදිරිපිට නිර්මාණය වෙන චිත්‍රය කුමක්ද? මේ ඉරිදා දිවයින පුවත්පතේ තියෙනවා ප්‍රධාන පොතක්. ජනවාරි මාසයේ මුලදී යුද අපරාධ ගැන ඒ අධිකරණය පිහිටුවන පනත පාර්ලිමේන්තුවට එනවා. යුද අපරාධ ගැන හොයන අධිකරණය පිහිටුවන පනත පාර්ලිමේන්තුවට එනවයි කියන්නේ මොකද්ද? විදේශීය විනිසුරන් හෝ විදේශිකයන්ටත් වඩා විදේශීකයන් හැටියට හිතන විනිසුරන්, නමට දේශීය විනිසුරන්. තමුන්නාන්සලා දන්නවා රාජසිංහ රජුරුවන්ව අල්ලගත්තම සුද්දෝ එක්නැලිගොඩ උන්නේ තමයි හිටපු තැන හොයාගෙන අල්ලගත්තේ. මේ අපි දැන් මේ කියන එක්නැලිගොඩ නෙවෙයි, අතීතයේ එක්නැලිගොඩ කෙනෙක්. එක්නැලිගොඩ අල්ලගෙන ගහක වැලක් අරගෙන ඒ වැලේකට ගහලා රාජසිංහ රජුරුවන්ව ගෙනියන්න හැදුවා. එතකොට ජෝන් ඩොවිලි තමයි කිව්වේ යකෝ ඕක කරන්න එපා, ඔය උඹලගේ රජා මොනවා වුණත් කියලා. ඒ කියන්නේ අපේ ඉන්නවා සුද්දට හපම්බඩු අපේ ඉන්නවා. සුද්දට සේවය කරන්න ඕන වුණොත් ඊට හපම්බඩු ඉන්නවා අපේ. අන්න එහෙම නඩුකාරයෝ ටික දාලා, එහෙම නඩුකාරයෝ දාලා විදේශීය නීතිඥයන්, විදේශීය පරීක්ෂකයන්, විදේශීය අභිචෝදකයන්, විදේශීය නීතිඥයන් මේ ඔක්කොම දාලා මේ විශේෂ දෙමුහුන් අධිකරණයේ පිහිටුවීමේ පනත ජනවාරි මාසේ එනවා. තමුන්නාන්සලා දන්නවා දැන් ලංකාවේ යුද්ධය ඉවර වුණාට පස්සේ එක්සත් ජනපදයේ වගේ රටවල් හිටිය හරිම නොසතුටින්. ඒගොල්ලෝ ඒ වෙලේ ඉඳන්ම කිව්වා යුද අපරාධ වුණා කියලා. මේ යුද අපරාධ වුණා කියන එක ඔප්පු කරලා පෙන්නන්න නම් උසාවි ක්‍රියාදාමයක් ආරම්භ කරන්න ඕන. ඒ අධිකරණ ක්‍රියාදාමයක් ආරම්භ කරන්න ක්‍රම 3යි තියෙන්නේ. ඒ ක්‍රම 3න් එක ක්‍රමයකට අනුව විතරයි ඒ චෝදනාව පිළිබඳ අධිකරණ ක්‍රියාදාමයක් ආරම්භ කරන්න පුළුවන්. එකක් තමයි හේග් නුවර තියෙන අන්තර්ජාතික අපරාධ අධිකරණයේ ලංකාවේ හමුදාවට විරුද්ධව නඩුවක් පවරන එක. හැබැයි ඒක කරන්න බෑ අපි රෝම ප්‍රඥාප්තිය අත්සන් කළා නැති නිසා. දෙවෙනි ක්‍රමය තමයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් සම්මත කරනවා විශේෂ අධිකරණයක් පිහිටුවන්න. ඒක කරන්නත් බෑ. චීනයයි රුසියාවයි ඒකට එකඟ වෙන්නේ නැහැ. ඔවුන්ගේ නිෂේධ බලය පාවිච්චි වෙනවා ඒ විශේෂ අධිකරණයේ පිහිටුවීමට එරෙහිව. තුන්වෙනි ක්‍රමය තමයි අදාළ රටේ ආණ්ඩුව කැමැති කරවාගෙන එම විශේෂ දෙමුහුන් අධිකරණයේ පිහිටුවීම. අදාළ රටේ ආණ්ඩුව කැමැති කරවාගෙන. ඒක කරන්න බෑ මහින්ද රාජපක්ෂ බලයේ ඉන්නකම්. එහෙමනම් බලය මාරු කරන්න ඕන. ඒක කරන්න පුළුවන්, කරව ගන්න පුළුවන් රූකඩ ආණ්ඩුවක් අටව ගන්න ඕන. දැන් ඒක තමයි උනේ ජනවාරි 8 වෙනිදාන් පස්සේ. මානව හිමිකම් කොමසාරිස්වරයා ජිනීවා වල වාර්තාවක් පිටු 262ක වාර්තාවක් නිකුත් කළා. ලෝකේ හමුදාවකට එල්ල කරන්න පුළුවන් සියලුම නරක චෝදනා එකේ තියෙනවා. 40000ක් දෙමළ සිවිල් මැසියන් අන්තිම දවස්වල තොග වශයෙන් මැරුවයි කියලා තියෙනවා. පට්ටපල් බුරු. ඊළඟට රඳවා තබාගෙන වද දුන්නා, පැහැරගෙන ගියා, නීතියට පිටින් මරා දැමුවා. ෂෙල් වෙඩි ප්‍රහාර රෝහල් වලට එල්ල කළා. මේ වගේ බරපතල චෝදනා ඇතුළත් කරුණු ගොඩක් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවේ තියෙනවා.
ඒ වාර්තාවේ ඒ කරුණු විතරක් නෙවෙයි නිර්දේශයක් තියෙනවා. කළ යුතු දේ. එකක් කියනවා වහාම විශේෂ අධිකරණයක් පිහිටවන්න දෙමුහුන් අධිකරණයක් කළා මේ නඩුව අහන්න. ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලයක් කොළඹ අරින්න. ඒ කාර්යාලයට බාර දෙන්න මේ ක්‍රියාදාමයේ ස්වාධීනව මෙහෙවන්න. ඊළඟට සත්‍ය කොමිසමක් පටන් ගන්න. සත්‍ය කොමිසමේ ඉඩ දෙන්න පාපොච්චාරණය කරන්න. නොකිය තියෙනවා කියලා නෑ නමුත් සත්‍ය කොමිසමේ කරන පාපොච්චාරණය හොඳ නම් අර අධිකරණේ සාක්ෂියක් කරගන්න හිමීට ඒකත් කරගන්න. ඒක කියලා නෑ. අපි තේරුම් ගන්න ඕන ඒකයි ඊළඟට වෙන්නේ කියලා. දැන් දකුණු අප්‍රිකාවේ තිබුණේ සත්‍ය කොමිසමක් විතරයි. අධිකරණ ක්‍රියාවලියක් ඒකත් එක්ක ගැට ගැහිලා තිබ්බේ නෑ. දකුණු අප්‍රිකාවේ පාපොච්චාරණයක් කරාම එච්චරයි. මේක එහෙම නෙවෙයි. කරන පාපොච්චාරණේ පේනවා නම් හමුදාවට විරුද්ධව පාවිච්චි කළ හැකි හොඳ සාක්ෂියක් කියලා ආන්ගේ පාපොච්චාරණය යවනවා සාක්ෂිකරුවෙක් බවට එතනපත් කරනවා උසාවියට. ඊළඟට කියනවා ලංකාවේ අපරාධ නීතිය සංශෝධනය කරන්න. ලංකාවේ සාක්ෂි පනත ඒ නීතිය සංශෝධනය කරන්න. ඊළඟට කියනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න. ඊළඟට කියනවා 13 වෙනි සංශෝධනයේ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන්න. ඊළඟට කියනවා මහජන ආරක්ෂක ආඥා පනත සංශෝධනය කරන්න. ඊළඟට කියනවා අධිකරණ ක්‍රියාදාමයකින් ඔප්පු නොවුනත් හමුදාවේ කාට හරි තියෙනවා නම් යුද අපරාධ පිළිබඳ චෝදනා ඒ අයව අභ්‍යන්තර ක්‍රියාදාමයකින් අයින් කරලා දාන්න හමුදාවේ. දැන් ජගස් ඩයස් මහත්තයා මේජර් ජෙනරල් තමුන්නාන්සලා දන්නවා යුද්ධේ සටන් බිමේ ඉතා සමීපව මහා නායකත්වයක් දීපු කෙනෙක්. එතුමාට සේවා දිගුවන් නොදී විශ්‍රාමය යන්න ඉඩ හැරියා. සාමාන්‍යයෙන් මේ වගේ යුද්ධයක් ජයග්‍රහණය කරන්න උදව් වෙච්ච එවැනි රණවිරුවන්ට සේවා දිගුවක් නොදීන්නේ නැහැ. සේවා දිගුවක් දීම සාමාන්‍ය යුතුයකමක්. ඒ සේවා දිගුව නොදෙන්නේ අද ජාත්‍යන්තර මේ බලපෑම මේගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ තියාගන්න එපා යවන්න එළියට. විශ්‍රාම යනවා නම් යවන්න එළියට. අර උසාවියෙන් බේරුණත් චෝදනා තියෙනවා නම් අභ්‍යන්තර ක්‍රියාදාමයකින් එළියට දාන්න. දැන් පවුම් මිලියන 600ක් 10000ක් දෙනවනේ මහා බ්‍රිතාන්‍යයෙන් ලංකාවේ හමුදාව රීකන්ඩිෂන් කරන්න. අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ පෙරේද හමුදාව අමතලා කිව්වනේ මේක නවීකරණය කරනවා කියලා. උන්නේ නවීකරණය කරනවා කියන්නේ මේක යුද්ධයක් ආවොත් ඒක කරගන්න බැරි උන්නැහැලගේ වර්ගයේ හමුදාවක් බවට පත් කරන එක. රනිල්ගේ වර්ගයේ හමුදාවක් බවට පත් කරන එක. එතකොට දැන් මේ උසාවිය පිහිටුවීම විතරක් නෙවෙයි වෙන්නේ. අපරාධ නීතිය සංශෝධනය කරනවා. දැනට තියෙන අපරාධ නීතිය අනුව ලංකාවේ ඕන අපරාධයකට දඬුවම් කරන්න පුළුවන්. හමුදාවේ වුණත් බලය පාවිච්චි කරලා යම් යම් දේවල් වුණාම ඒව ගැන නඩුව අහලා දඬුවම් කරලා තියෙනවා. නමුත් අපරාධ නීතියට ගේනවා ජාත්‍යන්තර නීතියේ වන යුද අපරාධ පිළිබඳ කොටස ඇතුළත් කරනවා. ඒ යුද අපරාධ පිළිබඳ කොටස ඇතුළත් කරන්නේ නිකන් නෙවෙයි අතීතයට බලපාන පරිදි. හමුදාව යුද්ධ කරනකොට නොතිබිච්ච නීතියකට අනුව හමුදාව යුද්ධය හරියට කළාද වැරදියට කළාද කියලා හොයනවා. යුද්ධ කරන වෙලාවේ තිබ්බ නීතියට අනුවයි හමුදාව යුද්ධ කළේ. ඒ වෙලාවේ නොතිබිච්ච නීතියක් අලුතෙන් දැන් හදලා ඒ නීතියට අනුව වැඩේ හරිද වැරදිද කියලා දැන් උසාවියකින් හොයන්න යනවා. ජාත්‍යන්තර නීතියේ එන යුද අපරාධ පිළිබඳ නීතියේ කොටස ලංකාවේ අපරාධ නීතියට ඇතුළත් කරනවා. ඒක හරිද? හරිනම් මේ හමුදාව මේ අපරාධකාරයෝ කියලා නඩුව අහන එකද කරන්න ඕනේ? ඔවුන්ට දිය යුතු ගෞරවය ඒකද? ඔබේ ඥාතීන් අද ඔබ මේ රටවල් වල හිටියත් ඔබේ ඥාතීන් ගැන බයක් හැකක් නැතුව ඉන්නේ කොහොමද? ඔබේ දරුවන් සමහර වෙලාවට ලංකාවේ ජීවත් වෙනවා නම් ඔවුන් ගැන බයක් හැකක් නැතුව ඉන්නේ කොහොමද? ඒ මානසික සහනය දිනා දුන්නු රණවිරුවන්ට ලබා දෙන තෑග්ග මෙහෙකද? මේ වෙනසද හම්සයට කතර ගහපු මිනිස්සු අපේක්ෂා කළේ? දැන් මොකද්ද වෙන්නේ? එතකොට අපරාධ නීතිය සංශෝධනය කරනවා යුද අපරාධ පිළිබඳ කොටස ඇතුළත් කරනවා. ඒ විතරක් නෙවෙයි ඊළඟට වෙන්නේ මොකද්ද? සාක්ෂි පනත සංශෝධනය කරනවා. ඇයි ඒ? තමුන්නාන්සලා දන්නවා ලෝකේ ඕන රටක එහෙමයි. දැන් මට විරුද්ධව කවුරු හරි උසාවියක සාක්ෂියක් දෙනවා නම් මගේ නීතිඥයන්ට පුළුවන් හරස් ප්‍රශ්න අහන්න. එතකොට ගරු අධිකරණයට තේරුම් ගත්ත හැකි මේ සාක්ෂිකරුවා කියන්නේ ඇත්තද බොරුද කියලා. ඇයි හරස් ප්‍රශ්න ඇහුවම ඇත්ත හරි නැත්ත හරි එළියට එනවා. දැනට තියෙන සාක්ෂි පනත අනුව ඒ අයිතිය තියෙනවා. මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවේ කියනවා එයා 20000කගේ සාක්ෂි එකතු කළා කියලා. පුද්ගලයන් 20000කගේ. ඒ 20000 නම් ගම් හෙලි කරන්නේ නැහැ කියලා. ආරක්ෂක හේතු මත.
හැබැයි ඒ 20000 කියන දේවල් මේ අධිකරණය බාර ගන්න ඕන. එතකොට අద్භූත සාක්ෂිකාරයෝ නමක් නැහැ, ගමක් නැහැ, ඉන්නවද දන්නේ නැහැ, නැද්ද දන්නේ බොරු සාක්ෂිකාරයන්ගේ සාක්ෂි පිළිගන්න පුළුවන් වෙන විදියට ලංකාවේ සාක්ෂි පනත වෙනස් කරනවා. මානව හිමිකම් කොමසාරිස්ට දුන්නයි කියන 20000කගේ සාක්ෂිය හරස් ප්‍රශ්න ඇසීමකින් තොරව පිළිගන්න පුළුවන් වෙන ආකාරයට ලංකාවේ සාක්ෂි පනත සංශෝධනය කරනවා. කොහොමද එතකොට මේ හමුදාවට සාධාරණයක් ඉටු කරන්න යන්නේ? ඒ විතරක් නෙවෙයි. ඊළඟට මානව හිමිකම් කොමසාරිස් කියනවා අපරාධ නීතිය සංශෝධනය කිරීම, සාක්ෂි පනත සංශෝධනය කිරීම එතනින් නතර වෙන්නේ නැහැ. ඔහු ඊළඟට කියනවා මානව හිමිකම් කොමසාරිස්ගේ කොළඹ කාර්යාලයක් විවෘත කළ මේ මුළු ක්‍රියාදාමෙම පාලනය කිරීමේ නිදහස එයාට දෙන්න. ඒ කියන්නේ දැන් අර එනවන්නේ උසාවියේ නඩුකාරයෝ, විදේශීය පරීක්ෂකයෝ, නීතිඥයෝ, විදේශීය අභිචෝදකයෝ මේ අයට පඩි ගෙවන්නේ කවුද? මේ අයට පඩි ගෙවන්නේ අර කොළඹ පිහිටවන ජිනීවා මානව හිමිකම් කොමසාරිස්ගේ කාර්යාලයෙන්. එතකොට ඒගොල්ලොන්ට පඩි ගෙවන්නේ මානව හිමිකම් කොමසාරිස්ගේ කාර්යාලයට සල්ලි දෙන්නේ කවුද? එක්සත් ජනපදයයි නෝර්වේ රටයි. දැන් මේ රටවල් සල්ලි වීදම් කරලා මේ නඩුව අහන්නේ හමුදාව හරි කියලා කියන්නද? එතකොට මුළු ක්‍රියාදාමයම පාලනය කරන්නේ ලංකා රජය නෙවෙයි, අධිකරණ අමාත්‍යාංශය නෙවෙයි. සාමාන්‍යයෙන් එහෙම නැත්නම් අපේ අධිකරණ සේවා කොමිෂන් සභාව නෙවෙයි. මේ මුළු ක්‍රියාදාමයම පාලනය කරන්නේ මානව හිමිකම් කොමසාරිස්ගේ කොළඹ කාර්යාලය අලුතෙන් පිහිටුවන. සල්ලි ගෙවන්නේ, පඩි ගෙවන්නේ ඔක්කොම කරන්නේ ඒගොල්ලෝ. විදේශීය නීතිඥයෝ ඉන්නේ කවුරු වෙනුවෙන් පෙනී ඉන්නේද? වින්දිතයන් වෙනුවෙන්. කවුද වින්දිතයෝ? LTTE වෙනුවෙන් සටන් කරපු අය. ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා කියලා මේ හොයන්නේ. එතනින් නතර වෙන්නේ නැහැ. ඊළඟට මේගොල්ලෝ කියනවා 13 වෙනි සංශෝධනයේ පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන්න. දත් ගලවලා නැව්වටක් අරගෙන තියෙන රාජිත සේනාරත්න මහත්තයා දැනටම කියලා තියෙනවා මාස කිහිපයකට කලින් ඔව් 13 වෙනි සංශෝධනයේ පූර්ණව ක්‍රියාත්මක කරනවා. පොලිස් බලතල, ඉඩම් බලතල, මුදල් බලතල දෙනවා. දැන් මොකද්ද ඊළඟට වෙන්නේ? උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කරනවා අපි නැගෙනහිරත් එක්ක එකතු වෙනවායි කියලා. නැගෙනහිර පළාත් සභාවත් යෝජනාවක් සම්මත කරනවා අපි උතුරත් එක්ක එකතු වෙනවායි කියලා. දෙක එකට එකතු වෙන්න ජනාධිපතිවරයා ඒ යෝජනා දෙකට තීරණයට අස්සම් කරන්න ඕන. දැන් මේ ඉන්න ජනාධිපතිතුමා ඕක අස්සම් කරලා මම පස්සේ ගියා මම දැනන් හිටියේ නෑ හිටන් කියලා. අර හමුදාවේ ප්‍රධානින්ව අරන් ගියාම FCID එකට පස්සේ කියනෝනේ මම දැනන් හිටියේ නෑ හිටන් කියලා. ඒ වගේ තුමට ඒක කියන්න ප්‍රශ්නයක් නෑ. එතකොට දෙක එකතු වෙනවා. දැන් මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවේ කියනවා උතුරෙන් හමුදාව අයින් කරන්න. මිලිටරි හරණය කරන්න. එතකොට හමුදාව දැන් විග්නේශ්වරන් මහත්තයා කියනවානේ උතුරු පළාත් සභාවේ මේ හමුදාව බැරක් වෙලා නිකන් ඉන්න පඩිකකා උතුරේ කුණු කාන සුද්ධ කරන්න ගන්න ඕනේ මේ හමුදාව කියලා. ඔන්න යුද්ධයක් කරලා රටක් බේරලා දීපු හමුදාවට අද හම්බෙන ගරු බුහුමන්. විග්නේශ්වරන් මහත්තයා කියනවා කුණු කාන උතුරේ සුද්ධ කරන්න මේ හමුදාව යොදා ගන්න ඕනේ. මානව හිමිකම් කොමසාරිස් කියනවා හමුදාව අයින් කරන්න. දැන් මීට පෙර ආවා සමන්තා පවෙල් මැතිණිය ඇමරිකා එක්සත් ජනපදයේ ජිනීවා වල ඉන්න නිත්‍ය නියෝජිතවරිය. ඇවිල්ලා විග්නේශ්වරන් මහත්තයා හම්බෙලා යන ගමන් කොළඹදී කිව්වා උතුරෙන් හමුදාව ඉවත් කිරීමට දැන් කාලය එළඹ තිබෙනවායි කියලා. එතකොට හමුදාවත් අයින් වෙනවා. දෙක එකට එකතු වෙනවා. උතුරයි නැගෙනහිරයි. පොලිස් බලය හම්බ වෙනවා. 13 වෙනි සංශෝධනයට අනුව කොහොමද පළාත් පොලිසිය හැඩය? නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉන්නවා. පළාත් පොලිස් කොමිසමක් තියෙනවා. පළාත් පොලිස් කොමිසමේ 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාගෙන් දෙන්නේ පත් කරන්නේ පළාතේ මහ ඇමති. නියෝජ්‍ය පොලිස්පතිවරයා නියෝග පිළිපදින්නේ ලංකාවේ පොලිස්පතිගේ නියෝග නොව පළාතේ මහ ඇමතිගේ නියෝග. මේක 13 වෙනි සංශෝධනයේ හරියට ලියලා තියෙනවා. ව්‍යවස්ථාවෙම තියෙනවා පනතක නෙවෙයි. එතකොට නියෝජ්‍ය පොලිස්පති නියෝග පිළිපදින්නේ මහ ඇමතිගේ. පොලිස් කොමිසමෙන් 3 දෙනාගෙන් දෙන්නෙක් පත් කරන්නේ මහ ඇමති. එතකොට මේ පොලිසිය මහ ඇමතිගේ පොලිසියක් නෙවෙයිද? මහ ඇමති කියන විදියට නීතිය ක්‍රියාත්මක කරන පොලිසියක් නෙවෙයිද? පළාත් පොලිසිය පිහිටෙව්වම පළාත් නීතිත් හැදෙනවා. පළාත් නීතිත් හැදෙනවා. එතකොට දැන් බස්නාහිර නීතියට වඩා වෙන නීතියක් උතුරේ හැදෙනවා. එහෙ ගියාම ඉන්න ඕන විදියයි මෙහෙ ඉන්නකොට ඉන්න ඕන විදියයි දෙකක් වෙනවා. එතකොට මේ වෙන නීති හදලා මේ පළාත් පොලිසිය ක්‍රියාත්මක කරනවා. ඔය පොලිසිය කොටි විරෝධී දෙමළ මිනිස්සුන්වයි අනෙකුත් ජන කොටස් සිංහල සහ සමහර වෙලාවට මුස්ලිම් ජන කොටස් පවා
දඩයම් කරන පොලිසියක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම සිංහල ජනතාව පළවා හරින පොලිසියක් බවට පත් වෙනවා. මොනවා හරි වරදවල් පටවල හිරේට දාන පොලිසියක් බවට පත් වෙනවා. 27000 දිවි පුදලා රටක් බේරලා දුන්නේ ඕකව කරන්නද? ඒ විතරක් නෙවෙයි. තමුන්වන්සලා කල්පනා කරලා බලන්න. මේ පළාත් පොලිසිය හැදුනම පළාත් ඔය දැන් පොලිස් බලතල හම්බෙලා ඊළඟට ඉඩම් බලතල ගන්නවා ලැබෙනවා රාජ්‍යතුන් නැහැ කිව්වා. ඊළඟට මුදල් බලතල. මේ තුනම අරගෙන උතුරු නැගින පළාත් සභාව පූර්ණ බලය සහිතව ක්‍රියාත්මක වෙනවා. හැබැයි එතනින් අතර වෙන්නේ නැහැ. ඒ බලය එහාට ගිහිල්ලා තව විහිදුවන්න ගන්නවා. අර වරදරාජා පෙරුමල් මහත්තයා වගේ. එදා මතකයි දෙමළ ඊළාම් කොඩියේ සෙව්වා දෙමළ ජාතික හමුදාව හැදුවා පළාත් සභාව පළාත් ආණ්ඩුව කියලා නම් කළා. ලංකාවේ ආණ්ඩු තියන එකයි. පළාත් සභාව තියෙනවා ප්‍රාදේශීය සභා තියෙනවා. ඒවා සභා ආණ්ඩු නෙවෙයි. හැබැයි වරදරාජා පෙරුමල් බලය ඉක්මවා පාවිච්චි කරා. ඒ වෙලේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මේ පළාත් සභාව විසුරුවා හැරියේ කොහොමද? මොන පනතකට අනුවද? මහජන ආරක්ෂක ආඥා පනතේ මහජන ආරක්ෂක ආඥා පනතේ 53 ආ 54 55 වගන්ති අනුව. ඔය වගන්ති අනුව තමයි එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා අර පළාත් සභාව බලය ඉක්මවා යනකොට ඒක විසුරුවා හැරියේ. එක පැත්තකින් කියනවා 13 පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන්න, අනෙක් පැත්තෙන් කියනවා මහජන ආරක්ෂක ආඥා පනත අහෝසි කරන්න. ඇමරිකාවයි ලංකාවයි දොහොත් මුදුන් දීලා පිළිගත්තු යෝජනාවේ එකඟ වෙච්ච යෝජනාවේ කියනවා මහජන ආරක්ෂක ආඥා පනත සංශෝධනය කරනවා කියලා. ඒ කියන්නේ බලය ඉක්මවා ගියොත් යම් කිසි පළාත් සභාවක් ඒ දී තිබෙන බලය අභිබවා ගියොත් එයට එරෙහිව නීතිය ක්‍රියාවට නම්වන්න තිබෙන හැකියාවත් මහජන ආරක්ෂක ආඥා පනත සංශෝධනය කළ නැති කරනවා. මුදුනට තියෙන හැකියාව නැති කරනවා. නැත්තම් මහජන ආරක්ෂක ආඥා පනත කියන්නේ සුද්දගේ කාලේ හදපු එකක්. මහින්ද රාජපක්ෂ ගෙනාපු එකක් නෙවෙයි. ලෝකේ හැම රටකම එහෙම පනතක් තියෙනවා. සුනාමියක් ආවොත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්නේ මේ පනතෙන්. ඒක ලෝකේ හැම රටකම තියෙනවා. ඇයි ඒකේ දත් ගලවන්න කියන්නේ? අන්න 13 ගෙඩිය පිටින් දෙනවා. දුන්නට පස්සේ එතනින් අතර වෙන්නේ කියයි වරාය අපිට අයිති. ඉඩම් අපට අයිති නම් වරායත් අපට අයිති. ඒක ඕන. කියයි මුහුද අපට අයිති. මුහුද තුනෙන් දෙකක් අපට අයිති. ඒක ඕන. එතකොට බලය ගැටෙනවා. මෙහෙන් කියනවා නෑ කියලා, එහෙන් කියනවා ඔව් කියලා. එතකොට ගැටෙනවා. ගැටෙනකොට ඒකට එරෙහිව බලය පාවිච්චි කරන්න ක්‍රමයක් නෑ. මහජන ආරක්ෂක ආඥා පනතේ ඒ වගන්ති ටික උගුල්ලලා දානවා. ඊළඟට කියනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න. ඒකට ලංකාව එකඟ වෙලා ඉවරයි. මංගල සමරවීර ජිනීවා කතාවේදී පැහැදිලිව කියනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරනවායි කියලා. ඇයි අහෝසි කරන්නේ? වරදක් තියෙනවා නම් නිවැරදි කරත හැකි, සංශෝධනය කරත හැකි. හරි නැත්තම් හොඳ වාක්‍ය ටික දාගත්ත හැකි, නරක වාක්‍ය අයින් කරත හැකි. එහෙම රීකන්ඩිෂන් නොකර ඒක අහෝසි කරන්නේ ඇයි? පනතක් අහෝසි කළාම ඒ පනත යටතේ අත්අඩංගුවටගෙන නඩුව අහලා දඬුවම් ලැබමින් සිටින සියලුම දෙනා නිදහස් වෙනවා ඉබේම. දනදා මාලිගාවට බෝම්බ ගහපු කොටියා, කාන්තන්කුඩි මුස්ලිම් දේවස්ථානයේ බැතිමතුන් මරපු කොටි, ජයසිරි මහ බෝධින් වහන්සේ අභියස හිටපු බැතිමතුන් මරා දාපු කොටි, දෙමළ දේශපාලන නායකයන් මරා දාපු කොටි, තර්ජිත ගම්මානවල ගම්මාන පිටින් මරා දාපු කොටි, බෞද්ධ මහා සංඝයා වහන්සේ බුරුතු පිටින් මරා දාපු කොටි, කොළඹ නගරේ බෝම්බ තියපු කොටි, බස්වල කෝච්චිවල බෝම්බ තියපු කොටි, මේ කොටි ඔක්කොම අද දඬුවම් ලබන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ නඩුව අහලා කදිර ගාමරලා මරපු කොටි, එජාපේ නායකයන් පවා මරපු කොටි. ඒ අය අද දඬුවම් ලබන අය ඉන්නවනම් නඩුව අහලා හිරේ වැටිලා ඒ ඔක්කොම එළියට එනවා. ඔවුන්ගේ නඩුව අහපු පනත අහෝසි කළාම ඒ පනත තමයි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත. මතකනේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත 971 අප්‍රේල් අරගලයට එරෙහිව ඒ නඩුව ඇහුවේ අලුත් පනතකින්. ඒක අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත. ඒ පනත යටතේම අත්අඩංගුවට කරන් හිරේ දැම්මා විදේශ විනිමය වංචා කරපු කීප දෙනෙක්. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 77 බලයට ආවා. එයාට ඕරුණා එයාගේ යාළුවන් විදේශ විනිමය වංචාවලට අහුවෙච්ච යාළුවන්ව එළියට ගන්න. එළියට ගන්න නම් පනත අහෝසි කරන්න ඕන. ඌව පනත අහෝසි කළා. ඒගොල්ලොත් ආවා. රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ජවිපේ ඒ දඬුවම් ලැබපු අයත් ආවා. පනතක් අහෝසි කළාම ඒ පනත යටතේ දඬුවම් ලබන හැමෝම එළියට එනවා. නිකම්ම ඉබේම එනවා. එතකොට මොකද වෙන්නේ? පනත අහෝසි කරනවා. සියලුම ත්‍රස්තවාදීන් දඬුවම් ලබන අය එළියට එනවා. ඇවිල්ලා නිකන් ඉන්නේ නැහැ. දෙමුහුන් අධිකරණේ සාක්ෂිකරුවන් බවට පත් වෙනවා. සාක්ෂිකරුවන් බවට පත් වෙනවා.
දැන් මේකද අවශ්‍ය වෙලා තිබ්බ වෙනස? ලංකාවේ ජනතාව ඉල්ලපු වෙනස මේකද? දැන් යහපාලනයේ නිල්ලුවේ අරහන්ඩුවේ සමහර ඇමතිවරුන්ගේ හැසිරීම නරකයි. දැන් හිරුනිකා මැතිණියගේ හැසිරීම අනර්ගයිද? දැන් මෙහි ඉඳන් තමුන්වන්සලා එහි පැත්තේ පෞල් ප්‍රශ්නයක් තියෙනවනේ වහාම හිරුනිකාට රමතන්. එතුමිය පැය 24 විසඳලා දෙනවා. යහපාලන මූලධර්ම වලට අනුව. එතකොට දැන් ඔය වගේ හේතු කාරණා මතනේ මේ බලපෙරළියට සමහරු කරගැහුවේ. ලොකු ප්‍රශ්න මත නෙවෙයිනේ. නාමල්ගේ නැති ලැම්බෝගිනියක් ඇති කියලා හිතලා. අර යෝධයා කියපු රත්තරන් අස්විය කොහේ හරි මුල්ලක ඇති කියලා හිතලා. බේබිලා උදේට යනවා නුවරඑළියට චොපර් වලින් ගිහිල්ලා පදිනවා අස්වියව පැදලා හවසට එනවා. දැන් ඒ චොපර් ඇති කියලා හිතලා. දැන් හැබැයි ජනාධිපතිතුමාගේ සහෝදරයා කෝටියකට වැඩි මාසික පඩියක් ගන්නවා ටෙලිකොම් එකේ සභාපති වෙලා. මොබිටෙල් එකෙන් වෙනම පඩියයි ටෙලිකොම් එකෙන් වෙනම පඩියයි. දෙපඩියයි. කෝටියකට වැඩි මාසේ පඩිය. එතුමා ආවට පස්සේ වැඩි කරගත්තා. එතකොට ඉතින් ඒ වගේ කාරණා මත බලේ ආණ්ඩු පෙරළලා දැන් මේව බලාගෙන ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ මහත්තුරු සද්දයක් නැහැ. උන්නහල තාම රාජපක්ෂ කී මරු විකල්ලෙන් කියවනවා. අල්රයන්නම තමයි එන්නේ. දැන් බලන්න අධිවේගී මාර්ග. අධිවේගී මාර්ග හදනකොට එදා කොළඹ නුවර අධිවේගී මාර්ගයේ 1 කිලෝමීටරයකට බිලියන 4.2යි. ওই දිසානායක උන්නේ මේක හදන්නේ රත්තරන් වලින්ද කියලා ඇහුවා. මේ රාජපක්ෂල හොරා කරනවා. ඒකයි මේවා මෙච්චර ඉහළ ගිහලා තියෙන්නේ. චීනේ මෙච්චරයි යන්නේ, කෙන්යාවේ මෙච්චරයි යන්නේ, අරාබියේ මෙච්චරයි යන්නේ. ඒ ඔක්කොම අපේ වගේ පොඩි රටක් නෙවෙයි. ජනාවාස තියෙන්නේ ඈතින් ඈතට. මේක මේ හුන්ඩුවක් වගේ රටක්. මේකේ හැමතැනම ජනාවාස, හරස් පාරවල් හැමතැනම. අරවැ කිලෝමීටර් 10කට එක පාලමයි එන්නේ. මේක කිලෝමීටරයකට පාලම් 3ක් විතර එනවා. අර වැස්තමෙන්තුවයි මේ වැස්තමෙන්තුවයි සංසන්දනය කරන්න බෑ. එහෙමනම් කරන්න ඕනේ මේ වගේ පුංචි රටක් ජනගහනයත් මේ තරමට ඉන්න රටක අධිවේගී මාර්ග දෙකක් සංසන්දනය කිරීම සාධාරණයි. ඩුබායි වල තෙත් බිම් තියෙනවා. මේකේ තෙත් බිම් තියෙනකොට ගහන්න ඕන පාලම. එතකොට මෙහෙම සංසන්දනය කළ රටට පැපෙන්නවා මේ කෙරෙන දියුණුව ගැන වැරදි මතයක් පෙන්නුවා. දැන් කොහොමද වෙන්නේ? මහනුවර දක්වා යන අධිවේගී මාර්ගයේ මේගොල්ලෝ මොකද කළේ? මන්තිරු 6-4 කළා. මන්තිරු 6-4 කළා. තව එහෙම මෙහෙන් යන පාලනුත් අඩු කළා. අඩු කරත් කීයද? 1 කිලෝමීටරයකට ගාන. කලින් බිලියන 4.2යි දැන් බිලියන 4.8යි. ගහන්න අපුඩියක්. එතකොට මම මේ කිව්වා සුජීව සේනසිංහ මහත්තයා කිව්වනේ බරක් ඔබාමත් ඒ ගහන්න අපුඩියක් කියලා. ඒ විදිහට මම කිව්වේ. එතකොට මොකද්ද පේන්නේ? කලින් මන්තිරු 6යි බිලියන 4.2යි. දැන් මන්තිරු 4යි දෙකක් හැලිලා යහපාලනින් හැලිලා. හැබැයි කිලෝමීටරයකට ගාන බිලියන 4.8යි. කෝ අර දූෂණ විරෝධී විරෝධාර කටහඬවල්. ඒ විතරක් නෙවෙයි. එතකොට බොහොම පැහැදිලි මේ අපේ රටේ අපි දැකපු අඩුවක් තියෙනවා නම් ඒ අඩුව ඊට වඩා වැඩියෙන් සිදු වෙනවා. හැබැයි කලින් ආණ්ඩුව යටතේ නොවිච්ච මහා පාවාදීමක් අද අපේ අස්පනා අපිට වෙමින් පවතිනවා. ජනවාරි මාසේ මේ පනත පාර්ලිමේන්තුවට ගෙනල්ලා සරල බහුතරෙන් හරි 3-2 හරි සම්මත කළොත් අපි නම් ඉල්ලනවා ජනමත විචාරණයකින් සම්මත කරන්නයි කියලා උසාවියට ගිහිල්ලා. ඒක ලැබුණොත් හොඳයි. එහෙම නැතුව සම්මත කළොත් මේ උසාවිය පිහිටවනවා. දැන් මාර්තු වල තියෙනවා ජිනීවා මානව හිමිකම් සමුළුවේ ඊළඟ සැසිවාරය. ඊට කලින් පිහිටවන්න ඕන. ගිහිල්ලා කියන්න ඕන අපි හොඳ ළමයි. අපි ඕගොල්ලෝ කිව්ව විදියට වුණා දැන් පිහිටෙව්වා. පනතත් ගියා නඩුවක් දැන් අහන්න පටන් ගන්න තියෙන අපි ප්‍රශ්නයක් නෑ අපි හොඳ ළමයි කියලා. මේ රටේ චන්දදීප මහජනයාගෙන් හොඳ ළමයි වෙන්න ඕනේ නෑ. මේගොල්ලෝම බලයට ගේන පිටින් ඉඳන් මේ කුමන්ත්‍රණය කරපු අයගෙන් හොඳ ළමයි වෙන්න ඕනේ. ඒකනේ දැන් ඇමරිකානු රාජ දෙපාර්තමේන්තුවේ 1 2 3 4 අනුපිළිවෙලින් වැදගත්කමින් 4 දෙනාම ආව ලංකාවට. ඊයේ පෙරේදා තව ආයියාව මං හිතන්නේ සමන්ත නෝනද කොහෙද? එක එක නෝනනේ බිස්වාන් නෝන එනවා, සමන්තා පවෙල් නෝන එනවා. අනේ අම්මපා නෑදෑයෝ පුදුම විදියට එනවා කදමලු පොඩි බැඳගෙන කොහොමද හොඳද කියලා බලන්න. දැන් මොකද්ද මේ වෙන්නේ? මේ වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අධිකරණය පිහිටවලා අවුරුදු 1කමාරකින් නඩුව අහලා ඉවර කරනවා. ඒ අතරතුර උතුරු නැගෙනහිර රේඛාබද්ධ වෙනවා. ඉඩම් පොලිස් බලය ඔක්කොම දෙනවා. බලය ඉක්මවා පාවිච්චි කරනවා. ඔය අතරේ නඩු තීන්දුව එනවා. නඩු තීන්දුවෙන් මොකක්ද දෙන්නේ? 30-40000කට වඩා දෙමළ සාමාන්‍ය ජනයා ආරක්ෂක හමුදා විසින්
තොග වශයෙන් මරා දමා ඇත කියලා තීන්දුව දෙනවා. ඒක අහන්න දෙයක් නැහැ. පඩි ගෙවන්නේ නඩුකාරයන්ට මානව හිමිකම් කොමසාරිගේ කාර්යාලයෙන් නම් ඒන විදේශීය නීතිඥයන්ට අභිචෝදකයන්ට පරීක්ෂකයන්ට පඩි ගෙවන්නේ එහෙන්නම් ඒගොල්ලෝ පඩි ගෙවනවද හමුදාව හරි කියලා තීන්දුවක් දෙන්න. එහෙම දෙන්න පිස්සුද ඒගොල්ලොන්ට. එතකොට දැන් චන්ද්‍රිකා මැතිනිය කියනවනේ ලංකාවේ නම් මේ නම කියන්නේ හූ තියනවා මෙහෙ එහෙම කරදරයක් නැහැ කියලා හිතලා මං කිව්වේ. එතකොට එතුමිය කියනවා අර එතුමියට බාර දීලා තියෙනවා සහජීවන මොකක්ද එකක් ආයතනයක් බාර දීලා සහජීවනයේ හදන්න. සහජීවනයේ හදන්න බාර දීලා එතුමිය කියනවා මට මේ සහජීවනයේ කරන්න බෑ මේ යුද අපරාධ ගැන හොයන උසාවිය පටන් ගන්න ඕන. මේ මාසේ අග හරි කියන්නේ දෙසැම්බර් අග හරි ජනවාරි මුල හරි ඒක පටන් ගන්න නැතුව මට සහජීවනයේ හදන්න බෑ කියලා එතුමිය කියනවා නියෝග දුන්නු ගැන අය ගැන හොයන්නේ වෙඩි තියපු අය ගැන නෙවෙයි කියලා. ඉතින් එතුමිය දැන් අඩුව අහන විදියත් කියනවා. එතුමිය දැන් සහජීවනයේ හදන්න බුද්ධ ආගම අරවම විෂයන් ආගම වෙන වෙනම උගන්වන එක නවත්තලා ආගම් 3-4ම එකට කලවම් කරලා කොත්තුරු ටිකක් හදලා පොවන්න හදනවා ළමයින්ට ආගම් සහජීවනයේ හොඳට හදන්න. කොහොම හරි දැන් මේ උසාවිය අවුරුදු 1මාරෙන් නඩුව අහලා ඉවර කරනවා. ඒ චන්ද්‍රිකා කියනවා වගේ වෙඩි තියපු අය ගැන නෙවෙයි හොයන්නේ නියෝග දීපු අය ගැන. 30-40000ක් දෙමළ සාමාන්‍ය මිනිස්සු මරා දමා ඇත කියලා තීන්දුව දෙනවා. ඒකට වග උත්තරකාරයෝ කරනවා දඬුවම් නියම කරනවා සේනාධිනායක මහින්ද රාජපක්ෂට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට යුද හමුදාපති සරත් පොන්සේක මහත්තයාව බේරෙයි මොකද ඒ අන්තිම සතියේ එතුමා හිටියේ චීනයේ හන්දා. මොකද එතුමා චීනයේ හිටියේ එතුමා චීනයට යනකොට කලින් ඔය 57-55 රෙජිමෙන්තු සේනාංකවල අය තමයි ඉදිරි ප්‍රහාරයේ හිටියේ. එතුමා චීනට යනකොට ඒ අයව පොඩ්ඩක් පස්සට දාලා සිංහ රෙජිමෙන්තුවයි ඉස්සරහට දාලා ගියා. සිංහ රෙජිමෙන්තුව කියන්නේ එතුමාගේ රෙජිමෙන්තුව. ඒගොල්ලොන්ට කිව්වා මම එනකන් අල්ලන් ඉන්න. ගහගෙන යන්න එපා කියලා. හැබැයි ඔය වෙනකොට ජනාධිපතිතුමාට හොඳටම ජාත්‍යන්තර පීඩනය ඇවිල්ලා. බන් කි මූන් මහත්තයා අහනවා ලංකාවට එන්න. එකපාරක් කිව්වම විදේශ නායකයෝ දෙන්නේ විදේශ ඇමතිවරු දෙන්නේ මිලිබෑන්ඩ් බර්නාඩ් කුෂ්ට දෙන්න එන්න අහනකොට කිව්වා මේ කොළඹ නෑ ඉන්නේ ඇඹිලි පිටිය කියලා. ආ කමන්නේ අපි හෙට ඇවිල්ලා හම්බෙන්නම් කියලා ඒ ආවා. ඉතින් අපි ජනාධිපතිතුමා හිතුවා කොළඹ නෑ ගුවම නෑවෙත් ඉඳී කියලා. ඉතින් ඇඹිලි පිටියේ ඉන්න හේතුවක් තිබ්බේ නෑ. ඒ හින්දා බොරුවට හරි ඇඹිලි පිටියට ගියා. ඉතින් දැන් කිව්වේ කියා එහෙ නොවිද බෑනේ. එතකොට දැන් අර වර්තමාන ජනාධිපතිතුමා කියන්නේ මඤ්ඤොක්ක කැවුවා ඒ හින්දා ඒගොල්ලෝ තරහ වුණේ කියලා. මඤ්ඤොක්ක කවපු හින්දා නෙවෙයි තරහ වෙන්නේ යුද්ධය ඒගොල්ලෝ ඉපයි කියද්දි කරපු හන්දා. යුද්ධය ඒගොල්ලෝ ඉපයි කියද්දි කරපු හන්දා. ඇවිල්ලා මිලිබෑන්ඩ් බර්නාඩ් කුෂ්ණ කිව්වේ නවත්තන්න. ඒ ගමනේ කිව්වා මේක අපේ නිදහස් රටක්. මේක ගැන තීරණ ගන්න අපි මහ ජනතාව. තමුන්වන්සලට අයිතියක් නැහැ. දැන් අද ඉන්න ජනාධිපතිතුමා හැම කොහොම කියයිද? ඒ බය නැතු ඒ තීරණ ගත්ත හොඳ තමයි අද මේ දඩයම එන්නේ. බන් කි මූන් මහත්තයා ලංකාවට එන්න හදනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දැන් මේක මග අරගන්න බෑ. අන්තිමට යන්න නොහිටිය සමුළුවකට. කොහෙද යේමනේද කොහෙද? ඒ ආර්ථික සමුළුවකට යනවා. යන්න හිටියේ නෑ. නමුත් මොකද රාජ්‍ය නායකයා ලංකාවේ නැති වුණාම බන් කි මූන් එන්නේ නෑ. බන් කි මූන් එන්නකොට රාජ්‍ය නායකයා රටේ ඉන්න ඕන. ඒක තමයි ක්‍රමේ. ඉතින් යනකොට ආරක්ෂක ලේකම්ට කියලා ගියා මේක දවස් 3න් ඉවරයි මම එනවා එන්න කලින් මොන හරි කරලා මේක ඉවර කරලා දාන්න. ආරක්ෂක ලේකම්තුමා මොකද කළේ? අර සිංහ රෙජිමෙන්තුව අය නැවත පස්සට දැම්මා. ඉදිරියෙන් හිටපු 55-57 සේනාංකායි ඉස්සරහට දැම්මා. දාලා කිව්වා මේක කොහොම හරි ඉවර කරන්න. යන්න බෑ ඉස්සරහට පස් කන්දක් හදලා තිබ්බා. LTT එක. බට්ටෝ වලින් ඒක පුරවලා තිබ්බා. ඒක තරණය කරන්න නැතුව යන්න බෑ. කොහොමද තරණය කරේ? අපේ දරුවෝ පේලි 3-4ක් දැනම බෝම්බ නිෂ්ක්‍රිය කළේ තමන්ගේ ජීවිතේ දන් දීලා. ඒ බෝම්බ නිෂ්ක්‍රිය කළේ තමන්ගේ ජීවිතේ දන් දීලා. එදා ඒ කැපවීම වුන් නොකළ නම් තාම ඉන්නවා පස්කන්ද ඉස්සරහ පිටට වෙලා බලාගෙන. පළවෙනි පේලිය දෙවෙනි පේලිය තුන්වෙනි පේලිය ගියා බෝම්බ ටික පිපිරලා ඉවර වුණා. 4 5 6 පේලි ටික ගහගෙන ප්‍රහාරයේ ඉස්සරහට ගියා. එහෙමයි දවස් 3න් ඉවර වුණේ ඒක. එතකොට අධිකරණය කියයි යුද හමුදාපතිවරයා සිට නැත ආරක්ෂක ලේකම්වරයා තමයි ඒ කාලේ මෙහෙවලා තින්නේ. ඒක ඒ නිසා ආරක්ෂක ලේකම්වරයාද 57 55 ඔය සේනාංකවල ප්‍රධානීන්ද මීට වගකිය යුතුයි කියලා ඒ අයට විරුද්ධව දඬුවම් නියම කරයි. දැන් වැදගත් දේ සමහර වෙලාවට දැන් ලංකාවේ ඉන්නවනේ අර මං කියපු අර රාජසිංහ රජුරුම ගහක වැලකින් ගැට ගහගෙන යන්න කල්පනා කරපු එක්නැලි ගොඩලා වගේ බඩු තාමත් ඉන්නවනේ.
නැත්තෙම නෑනේ. අපරාධ කියන්නේ එහෙම හිගයක් එච්චරටම නෑනේ. දැන් එහෙම යෝධයෙක් කිව්වොත් ඉතින් මොකෝ මහින්ද ගෝඨා ඔය කට්ටිය හමුදාවේ ටික දෙනෙක් ඇතුළට දාලා හරි මොනවා හරි කරලා ඕක එතකොට ඒකත් ඉවරයිනේ ප්‍රශ්නයක් නෑනේ කියලා කිව්වොත්. එතකොට ඉවරයිද? නෑ. ඒ අයට දඬුවම් ලබන එක විතරක් නෙවෙයි. මේ නඩු තීන්දුව ඉතා වැදගත් වෙනවා දෙමළ ඊළම අලුත් පාරකින් හදන්න. මේ නඩු තීන්දුවේ මොකක්ද එන්නේ? 30-40000ක් දෙමළ ජනතාව සමූහ වශයෙන් රජයේ හමුදාව විසින් ඝාතනය කොට ඇත. තමුන්වහන්සේලා දන්නවා ජනවාරි 8න් පස්සේ විග්නේශ්වරන් මහත්තයා උතුරු පළාත් සභාවට යෝජනාවක් ගෙනලා සම්මත කළා දීර්ඝ යෝජනාවක්. ඒ යෝජනාවේ කියන්නේ 948 ඉඳලා මේ දක්වා මුළු කාලය තුලම මෙන්න මේ වෙලාවේ අර වෙලාවේ 83 කළු ජූලිය මෙහෙම මේ රාජ්‍යයේ හමුදාව විසින් අපිව පීඩනයට ලක් කළා. අපිව ඝාතනය කළා. අපිව සමූහ වශයෙන් මැරුවා. අපිට හිරිහැර කළා. මේ රාජ්‍යයේ අපට ආරක්ෂාවක් නැහැ. ඒක තමයි යෝජනාව. ඇයි මේ යෝජනාව ලෝකෙටම බෙදුවා? දැන් මොකද වෙන්නේ? අධිකරණයකින් ඔප්පු වෙනවා දෙමළ ජනතාවගේ 40000ක් හෝ 30000ක් හමුදාව විසින් තොග වශයෙන් මරා දමන ලදී කියලා. අධිකරණයෙන් ඔප්පු වුණාම ලෝකේ තියෙනවා ජාත්‍යන්තර නීතියේ R2P කියලා සංකල්පයක්. Responsibility to protect. ආරක්ෂාව සඳහා වගකීම. මේ සංකල්පය අනුව යම්කිසි රාජ්‍යයක ජීවත් වෙන සුළු ජන කොටසකට ඒ රාජ්‍යය තුල ආරක්ෂාව නැහැ කියලා සනාථ වෙයි තිබෙනවා නම් ඒ රාජ්‍යයේ හමුදාව සමූහ වශයෙන් මේ ජනතාව ඝාතනය කොට ඇත කියලා සනාථ වී තිබෙනවා නම් ඒ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තරව මැදිහත්ව වෙනම රාජ්‍යයක් පිහිටුවීමට අයිතිය ලැබෙනවා responsibility to protect කියන මූලධර්මය අනුව. කොසෝවෝ වලට කළේ ඒක. තමුන්වහන්සේලා දන්නවා සර්බියාව ඇතුලේ තමයි කොසෝවෝ තිබුණේ. KLA කියන කොසෝවෝ ලිබරේෂන් ආමි කියන බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානය තමයි කොසෝවෝ බෙදන්න සටන් කළේ. සර්බියාවේ තිබිච්ච හොඳම තෙල් නිදි ටික තියෙන්නේ කොසෝවෝ වල. දැන් සර්බි හමුදාව KLA එකට ගහගෙන ඉවර කරගෙන ගියා. R2P මූලධර්මය අනුව නේටෝ හමුදාව බැස්සා සර්බි හමුදාවට ගැහුවා. ඊට පස්සේ අවුරුදු කිහිපයකින් UNO එකේ යෝජනාවක් සම්මත කළා. සර්බි හමුදාව මේ අය සමූහ ඝාතනය කළා කියන උපකල්පනය මත කොසෝවෝ කියලා වෙනම රාජ්‍යයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිර්මාණය කළා. මෙතන යුද්ධය ඉවර වුණාට අධිකරණයකින් තීන්දුව කළාම යුද්ධයේ අන්තිම සතියේ 30-40000ක් දෙමළ ජනතාව සමූහ වශයෙන් ඝාතනය කර ඇත කියලා ඒ තීන්දුව මත පදනම්ව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයට නිව්යෝක් වලට යෝජනාවක් ගෙනියනවා. නෝර්වේ හරි වෙන කවුරු හරි රටක් ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාව ශ්‍රී ලංකා රජයේ හමුදාවන් විසින් යුද්ධයේ අවසන් සමයේ 40000කට වඩා ඝාතනය කොට ඇති බව අහවල් අධිකරණයෙන් සනාථ වී ඇති බැවින්ද ඉන් පෙර අතීතයේද මෙලෙස ඔවුන් පීඩාවට ලක් කොට ඇති බැවින්ද එම ජනතාවට කොසෝවෝ සම්ප්‍රදාය අනුවම යමින් ඔවුන්ට මේ රාජ්‍ය තුල ආරක්ෂාවක් රැකවරණයක් නැති බව සනාථ වී ඇති බැවින් ඔවුන්ට උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතුයි පිළිගත යුතුයි යෝජනා කරනවා කියලා යෝජනා වෙනවා. අවුරුදු 2ක් විතර වාද කරලා ඔක සම්මත කරනවා. මේ තමයි ජිනීවා වල අවිබලෙන් වන්නේ අවිබලෙන් දිනන්න බැරි වෙච්ච දෙමළ ඊළම ජිනීවා හරහා නිව්යෝක් මහා මණ්ඩලෙන් නිර්මාණය කරන්න හදපු පාර. ඒකට තමයි ඔය ජාත්‍යන්තර බලවතුන් එන්නේ. ඇමරිකානු රාජ දෙපාර්තමේන්තුවේ කට්ටිය එන්නේ. තමුන්වහන්සේලා දන්නවා ජෝන් කෙරි මහත්තයා ආවා. පහුගිය දවස්වල මේ ආණ්ඩුව ආවට පස්සේ ජෝන් කෙරි ඇමරිකානු රාජ්‍ය ලේකම්. උන්වහන්සේ ලක්ෂ්මන් කදිරගාමර මධ්‍යස්ථානයේදී කළා දේශනයක්. ඒ දේශනයේදී මොකද්ද කිව්වේ? උන්වහන්සේ කියනවා ජෝන් කෙරි කියනවා දේශනයේදී ඔබේ රට පිහිටා ඇත්තේ සුවිශේෂ ස්ථානයකය. මේ කියන්නේ ලංකාව ගැන. එක් පසකින් අප්‍රිකානු මහද්වීපයත් අනෙක් පසින් නැගෙනහිර ආසියාවත් අනෙක් පසින් මධ්‍යම ආසියාවත් මේ කලාප තුනම එකට නාභිගත වන තැන ඒ කියන්නේ හන්දිය කේන්ද්‍රගත වන තැන පිහිටා ඇත්තේ ඔබේ රටය. ඒ නිසා ඔබේ රටේ මේ සුවිශේෂ පිහිටීමට අදාළව ඔබට හිමි ගතික සජීවී භූමිකාව නිර්මාණය කර දීමට උදව් වීම අපේ බලාපොරොත්තුවයි. දැන් මේ උදව් ටික තමයි මේ කරගෙන යන්නේ. අපිට මේ සුවිශේෂ ගතික භූමිකාව දෙන්න යන්නේ. මේ කියන්නේ මොකද්ද? කලාප තුනක් කවර් කරන්න පුළුවන් මෙතන හිටියම. අප්‍රිකාව, නැගෙනහිර ආසියාව, මධ්‍යම ආසියාව. නැත්තම් මොකටේ ඉරණවිලට එන්නේ ඇමරිකන් හඬ. ඉරණවිල තෝරගන්නේ ඇයි ඇමරිකන් හඬ පිහිටුවන්න? අප්‍රිකාව,
මධ්‍යම ආසියාව, නැගෙනහිර ආසියාව තුනම ආවරණය කරන්න පුළුවන් ඔවුන්ගේ බුද්ධ්‍යංශ මෙහෙයුම් වලට ඉරණවිල ස්ථානගත වුණා. කලාප තුනක් එක තැනකින්. ලෝකේ හැමතැනම එහෙම බෑ. මලක්කා සමුද්‍ර සංධියට කලින් තියෙන එකම ගොඩබිම මේ වාණිජ නැව්ගමන් මාර්ගය. මෙතන වැදගත් ස්ථානයක්. අනාගත යුදාවි ගැටුම් වලදී මෙතන ඉතාම වැදගත් තීරණාත්මක වැදගත්කමින් යුක්ත ස්ථානයක්. දෙමළ ඊළාම් සිටියමෙන්ද ලංකාවේ නෙවෙයි නෝර්වේ රටේ. ඒ සිටියමෙයි මහ මුහුදෙන් 3-2ක් ඇල්ලුවේ. වතුකොරේ දෙමළ ජනතාව එදා සිරිමා ශාස්ත්‍රී කිවිසුමෙන් කැමැතියට ලංකාවේ ඉන්න කැමැතියට ඉන්දියාවට යන්න අවස්ථාව දුන්නා. ඉන්දියාවට යන්න යන අයව ජෝන් වෙස්බෝග් තමුන්නාන්සේට මතකයි සාම සාකච්ඡා යන කාලේ නෝර්වේ හිටපු තානාපති. ඒ කාලේ ඒ සිරිමා ශාස්ත්‍රී කිවිසුම ගහන කාලේ ජෝන් වෙස්බෝග් මහත්තයා රෙඩ් බානා කියන අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා. ජෝන් වෙස්බෝග් එදා මොකද කළේ? අර ඉන්දියාවට යන්න කැමති වෙච්ච වතුකොරේ දෙමළ ජනතාව අරගෙන ගිහිල්ලා ලක්ෂ සල්ලි දීලා ඒ උතුරු නැගෙනහිර ඉඩම් වල පදිංචි කෙරෙව්වා. කිලිනොච්චියාවට සහාර මැප් එකට ගැලපෙන ආකාරයට. මේ මැප් එක හැදුවේ ඒගොල්ලෝ. කාවේරි ද්‍රෝණියේ තියෙන ස්වභාවික වායු නිදිය, මන්නාරම් ද්‍රෝණියේ තියෙන ස්වභාවික වායු නිදිය. මන්නාරම් ද්‍රෝණියේ විතරක් අපිට තියෙනවා අවුරුදු 200කට සෑහෙන්න ගෑස්. මේ අධ්‍යයනය කළේ නෝර්වේ රට වෙන කවුරුවත් නෙවෙයි. ලංකාවත් එක සල්ලි දීලා ගත්තේ. 3D රිපෝට් එක. එතකොට මේ සියල්ල සම්බන්ධ කරගෙන යද උන්ට මේ තිප්පල ඕනේ. මෙතන උන්ට ඉතා වැදගත් ස්ථානයක්. ජෝන් කිරි කියන විදියටම අප්‍රිකානු කලාපය නැගෙනහිර ආසියාව මධ්‍යම ආසියාව තුනටම නාභිගත වෙන තැන තමයි අපේ රට පිහිටලා තියෙන්නේ. රට පොඩි නමුත් ස්ථානගත වෙලා තියෙන්නේ වැදගත්ම තැනක. එතකොට මේ යන්නේ වෙන මොකටවත් නෙවෙයි. මේගොල්ලෝ වන්නියෙන් හදන්න බැරි වෙච්ච දෙමළ ඊළම නිව්යෝක් වලින් හදලා අර මං කියපු ආකාරයේ R2P මූලධර්මය අනුව හදලා එතනත් නිකන් ඉන්න දෙන්නේ නැහැ. දෙමළ මුස්ලිම් ගෝරිය හදනවා. මෙතනත් සිංහල මුස්ලිම් ගෝරිය හදනවා. IS එකක් දෙපැත්තටම බස්සනවා. එතනත් මස් කඩයක් කරනවා. මෙතනත් මස් කඩයක් කරනවා. ඔවුන්ගේ හමුදා මිලිටරි කඳවුරක් පිහිටෝගෙන මේ සුවිශේෂ වැදගත් ස්ථානය කෙරීම හත්යාම කියන ආකාරයට මේ සුවිශේෂ වැදගත් ස්ථානය ඔවුන්ගේ පාලනයට ගන්නවා. ඒකට තමයි මේ යන්නේ. සටන් විරාම ගිවිසුමෙන් රට බෙදන්න ආපු මෙහෙයුම පරාද වුණාම නෝර්වේ අධ්‍යයනයක් කළා. ඒගොල්ලෝ ඒ අධ්‍යයනයට අදාළ කෘතිය අපිට ලැබිලා තියෙනවා. ඒ අධ්‍යයනයේදී උන් කාරණා දෙකක් හඳුනාගත්තා. කාරණා තුනක්. එකක්, චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති හැටියට සිටියා. ඇය සමග ගැටුමකට යාම වැරදි. ඇයව ඒ ක්‍රියාදාමයට අවනත කරගන්න තිබ්බා. ඒක අඩුපාඩුවක්. දෙක, ජවිපේ හෙළවුරුමය ඇතුළු ජාතිකවාදී බලවේග ඉටු කරන ලද භූමිකාව මැඩ පැවැත්වීමට නොහැකි වුණා. තුන, මහා සංඝරත්නය ඇතුළු දේශප්‍රේමී කොටස්වල ඒ බලවත් ක්‍රියාකාරීත්වය ප්‍රශ්නයක් වුණා. එතකොට දැන් මෙවර සෙල්ලම පටන් ගන්න තියන්නේ ඒ අධ්‍යයනයට අනුව අඩුපාඩු තුනම හදාගෙන. අඩුපාඩු තුනෙන් දෙකක් බොහෝ විට හදාගෙන. එකක් තමයි අද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති. එතුමා එක්ක ගැටුමක් නැහැ මේ ක්‍රියාවලියේදී. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටත් කරනවා. කළා කියනවා මේකට අත උස්සගෙන යමල්ලයි කියලා. අයවැයට අත උස්සුවොත් වාහනයක්, තෙල් ටිකක්, රියදුරෙක්, කාර්ය මණ්ඩලයක් හම්බ වෙනවා. ඉතින් එතුමා ඒ එක ඒවා අල්ලස් දෙමින් දේශපාලන වශයෙන් ඒ කට්ටියව හීලා කරගෙන මේ අපරාධයට එකතු වෙනවා. එදා චන්ද්‍රිකා මැතිනිය ඔවුන්ට බැරි වුණා එකඟ කරගන්න. ඒ නිසා එතුමියගේ නායකත්වයෙන් තිබ්බ ශ්‍රී ලංකාවේ ඒ සටන් විරාම ක්‍රියාදාමයට ගැටෙන දේශපාලන කණ්ඩායමක් බලවේගයක් බවට පහු කාලීනව පත් වුණා. මේ පාර ඒක වෙන්න දෙන්නේ නැහැ. අන්න බලන්න කලින් එකේ තිබ්බ අඩුව අද හදලා තියෙනවා. දෙක, ජවිපේ. ජනතා විමුක්ති පෙරමුණ අද මේ ප්‍රශ්න කතා කරනවද? දැන් බලන්නකෝ. එදා චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති. රනිල් 2001 දින්නා. පෙරදුනේ පොදු පෙරමුණු ආණ්ඩුව. එතකොට එදා JVP එකට තිබ්බේ නැද්ද පොදු පෙරමුණු ආණ්ඩුවේ හොරකම් අල්ලපියෝ කියලා කෑ ගහන? සටන් විරාම ගිවිසුම ගැන කතා නොකර, ඊනියා සාම ක්‍රියාදාමයෙන් රට බෙදෙන හැටි ගැන කතා නොකර, චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ආයතන 49 වික්ක ඒවැ වෙච්ච හොරකම් අල්ලපියෝ, තවක්කාල් වංචාව තිබ්බ ඒවා අල්ලපියෝ, channel 9 වංචාව තිබ්බ ඒවා අල්ලපියෝ. ඒවා කිය හින්න තිබ්බේ නැද්ද එදා ජවිපෙට? සටන් විරාම ගිවිසුම ගැන රටාවදි නොකොට එදා ඒ හොරු අල්ලපියෝ කිව්වනම් රනිල් වික්‍රමසිංහට කොච්චර ජොලිද? එහෙනම් සටන් විරාම ගිවිසුමෙන් රට බෙදෙන එක ගැන ජාතිය දැනුවත් වෙනවද? නෑ. අද මොකද කරන්නේ? එහෙමනම් චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ තමයි හොඳම හොරකම් තිබ්බේ. එදා ඒව කෑග ගා ඉන්න තිබ්බ අල්ලපියෝ හොරු කී. අද මොකද කරන්නේ? අද මේව ගැන කතා නෑ. දෙමුහුන් අධිකරණය ගැන නෝ කතා නෝසිනා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් යනවා ත්‍රිකුණාමලේ නාවක හමුදා කඳවුර ඇතුළට නෝකතා නොසිනා. ඇයි සම්බන්ධන් මහත්තයා විපක්ෂ නායක වුණා. සම්බන්ධන් මහත්තයා තමයි විපක්ෂ සංවිධායක කවුද කියලා තීරණය කරන්නේ. එතුමාට තිබ්බ TN එකේ එක්කෙනෙක් දාන්න. එහෙම දැම්මේ නැහැ. එතුමා ජනතා විමුක්තියේ නායකතුමාව පත් කළා විපක්ෂ සංවිධායක කියලා. අනුර සහෝදරයා සමාජවාදී හදන්න මම මෙහෙන් දෙමළ ඊළම හදන්නම් කියලා. එතකොට විපක්ෂ නායක තමයි තීන්දුව කරන්නේ විපක්ෂ සංවිධායක කවුද කියලා. විපක්ෂ නායකටයි ඉති කාර් දෙකෙන් එකකුත් දුන්නා විපක්ෂ සංවිධායකයට. ඉක්මනින් රටවටේ ගිහිල්ලා සමාජවාදී හදපන් මම මෙහෙන් දෙමළ ඊළම හදන්නම් කියලා. එතකොට අද මේ මාතෘකා නැහැ. අද මේ රටට අදාළව අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රධාන මෙහෙයුම ගැන කතා කරන්නේ නැහැ. ඒ මාතෘකාව වහලා එවන් ගාඩ් ගගා ඉන්නවා. රාජපක්ෂ කී ඉන්නවා. ඒක එච්චරයි වෙන්නේ. එතකොට බලන්න අර සටන් විරාම ගිවිසුම වෙලාවේ තිබිච්ච ප්‍රධාන සාධක දෙක ආද ඒගොල්ලෝ අල්ලුවා. හෙළහුරු මිත්‍රිංගුවා. ඒකත් ඇල්ලුවා. අර ජාතිකවාදී බලවේග අවදි කරලා ගත්තු ප්‍රධාන දේශපාලන සාධක දෙකම ගිලගත්තා. හීලා කරා. ඒ හින්දා මේ මාතෘකා ගැන කතා නැහැ. වෙන මාතෘකා ගැන ඇතිපදමට කතා ඇත. ඊළඟ එක කවුද? මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් බලවේග. ඒ බලවේගත් එක්තරා ප්‍රමාණයකට අද දැන් මේ ප්‍රධාන හතුරු තර්ජනයේට එනකොට වෙන තර්ජන ගැන කතා කරන ක්‍රියාකාරීත්වයකට ගොනු කරගෙන තියෙනවා. තේරුම් ගන්න ඕන එක වෙලාවේ සතුරු 3-4ක් එක්ක අපට සටන් කරන්න බෑ. ප්‍රධාන හතුරු මෙහෙයුම හඳුනා ගන්න ඕන. ඒකට එරෙහිව කෙලින්ම ස්ථානගත වෙන්න ඕන. එහෙම නැතුව හතුරු 3ක් හඳුනාගෙන 3ට එරෙහිවම තුන් විදියකට ස්ථානගත වෙන්න ගියොත් ඒ තුනම එකතු වෙලා සටන විනාශ කරනවා එකයි වෙන්නේ. ජනවාරි 8 වරදගත්තෙත් ඒකයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මෙතනින් අතර වෙන්නෙත් නෑනේ. මේ විදියට මේ න්‍යාය පත්‍රය අතර වෙන්නේ ඊළඟට ගහනවා ධනුෂ්කොඩි ඉඳන් මන්නාරමට පාලමක් කිලෝමීටර් 22යි. ඒකට ඉන්දියාවේ පත්තරවල කියන්නේ හනුමන් බ්‍රිජ් කියලා. ඒක හරියන නම මොකද ඒ කාලේ ආවේ එක හනුමයි මේකින් එනවා හනුමන්ලා කෙලගෝටියක්. ලංකාවේ සේවාර්ථිකේ විවෘත කරනවා. දැන් මම දැක්ක ජවිපි පත්‍රේ දාලා තියෙනවා මුල පිටුවේ සීපා මාර්තුවේ එනවා කියලා. ඉතින් සීපා එන විදිහ ආණ්ඩුවක් හැදුවේ මොකටද ඔයගොල්ලෝ? දැන් මේ තක්කඩි රැළට ආණ්ඩුවක් හදන්න උදව් වෙලා දැන් කියනවා කනවෝලු. ඉතින් කනවෝ කියලා දන්නේ නැද්ද මේගොල්ලෝ ආවම? පොහොර සහන ආධාරයේ පෙර පරිදි දීපියවි කියලා අමුඩ බලකාය වෙනවා පාර්ලිමේන්තුව ගාවට. ඉතින් පොහොර සහන ආධාරයේ දීගෙන හිටපු ආණ්ඩුව තියන් හිටියන ඉවරයිනේ. දන්නේ නැද්ද රනිල් වික්‍රමසිංහල ආවම පොහොර සහන ආධාරය නෙවෙයි ඔක්කොටම දෙනවා වැඩේ කියලා. බබ්බුද මේගොල්ලෝ? දේශපාලන තොත්ත බබාලද? එතකොට මොකද්ද මේ වෙන්නේ? තමුන්නාන්සලා දන්නවා සේවා ආර්ථිකය විවෘත කරනවා ඊළඟට. ලංකාවේ රැකියා කරන්න එනවා ඉංජිනේරු වෙනවා, වෛද්‍යවරු වෙනවා, නීතිඥයෝ වෙනවා, ගණකාධිකාරීවරු වෙනවා. ඒ විතරක් නෙවෙයි පොල් කඩන එකට පවා එනවා. ටේලර් සාප්පුව දාන්න පුළුවන්. $1 මිලියන් එකක් ගෙනාවොත් සිල්ලර වෙලඳාම පටන් ගන්න පුළුවන්. ටේලර් සාප්පුවට ටේලර්ලා ගේන්න පුළුවන්. පවුල් වෙච්ච කෙනෙක් නම් පවුල පිටින් එන්න පුළුවන්, පදිංචි වෙන්න පුළුවන්. නෝනත් ගෙදර රස්සාවකට යන්න පුළුවන්. නිකන් හිතන්න ඔළුව කහ දකුණු ඉන්දියාවේ විතරක් ඉන්න කෝටි ගානක රැකියා විරහිතයෝ බත් පැකට් එකක් දීපොත් මේකල රස්සාවකට එනවා. ඔළුව කහ පාරේ මල පහ කර ඉන්න බඩු ටික කොහොමද අර ධනුෂ්කොඩි ඉඳන් මන්නාරම දක්වා පාලමේ ආවම දැන් ලංකාවේ මිනිසුන්ට හේ සේවා ආර්ථිකය විවෘතුණයි කියලා වැඩක් තියෙනවා. පඩි ආඩුයි. ඒකට යන්නේ අපේ පඩි හොඳයි. මොකද අපේ සේවකයා ගන්න ගානට වඩා අඩු ගානක් මේගොල්ලෝ ඔෆර් කරනවා. එතකොට ගන්නවා. රැකියා ටික ඔක්කොම දකුණු ඉන්දියානු කාර්යෝ ටික ඉන්දියන් කාර්යෝ ටික ගිල ගන්නවා. මලික් සමරවික්‍රම රනිල් වික්‍රමසිංහ කියලා ඉවරයි. අපි සීපා නමින් නෙවෙයි තාක්ෂණ සහයෝගිතා ගිවිසුම. අරකට කිව්වා සිපා කියලා, මේකට කියනවා ඉක්ටද මොකක්ද දෙකක් කියලා. නම විතරයි වෙනස්, මදේ තියෙන්නේ එකම. ඒ කියන්නේ ලංකාවේ සේවා ආර්ථිකය විවෘත කරලා ධනුෂ්කොඩි ඉඳන් කිලෝමීටර් 22කින් බස් එකේ නැගලා කට්ටිය එනවා. උමම් පාරෙන් හනුමන් බ්‍රිජ් එකෙන් හනුමන්ලා එනවා. ඇවිල්ලා අවුරුදු 10ක් 15ක් ගියාම කියයි රටවැසි භාවයක් දිල්ලයි. ඒකක් දෙන්න වෙයි. සිරිමා ශාස්ත්‍රී ගිවිසුමෙන් වතුකරයට දෙන්න උනා වගේ. ඊට පස්සේ රටේ ආණ්ඩුව හදන්නේ, තීරණය කරන්නේ, කවුද දිනන්නේ, කවුද පාලනය කරන්න කියලා තීන්දුව කරන්නේ එතෙන්ට ඒගොල්ලෝපත් වෙනවා. මේක මෙතනින් අතර වෙන්නේ නැහැ. මුම්මඩ චෝල මණ්ඩලම් කියන සංකල්පෙට තමයි කොටියාගේ ලකුණ අයිති. චෝල අධිරාජ්‍ය, පරණ චෝල අධිරාජ්‍ය, කර්ණාටක, කේරළ ආදී දකුණු ඉන්දියාවේ දෙමළ ද්‍රවිඩ භාෂාව කතා කරන ඒ ප්‍රාන්ත ඔක්කොමයි ලංකාවේ උතුරු නැගෙනහිර එකට එකතු කරලා තිබුණ අතීතයේ මුම්මඩ චෝල මණ්ඩලම් කියලා වෙනම අධිරාජ්‍යයක්.
මුම්මඩ චෝල මණ්ඩලම් වල තිබිච්ච කොටිය සහිත කොඩිය තමයි මේ කොඩිය. එතකොට උතුරු නැගෙනහිර අර විදියට වෙන් කරගෙන පාලමත් ගහලා දෙවෙනි අදියර තමයි මුම්මඩ චෝල මණ්ඩලම් වල තිබිච්ච ඉතුරු කොටස ද්‍රවිඩ ආර්ය භාෂාව කතා කරන කොටස් ඉන්න ටික ඊළඟට බෙදෙන එක. ඉන්දියාවටත් වැඩි දීලා තමයි මේක ඉවර කරන්නේ. අද ඉන්න ඉන්දියන් නායකයෝට මේක නොතේරුණාට. මේ තමයි යන ක්‍රියාදාමය. ඒ අතරේ ප්‍රාග්ධන ගිණුම නිදහස් කළා මේ පාර අයවැයෙන්. තමුන්වහන්සේලා දන්නවා ප්‍රාග්ධන ගිණුම නිදහස් කරාම මොකද්ද වෙන්නේ? ඕන කෙනෙකුට ඩොලර් ගේන්න පුළුවන්, හිතුන ගමන් ගෙනියන්න පුළුවන්. ඒක නිදහස් කරේ නැතුණාම බෑ. ගෙනාවම දන්නවා ගෙනාවා කියලා ගෙනියන්නත් බෑ. ඒ කොන්දේසි තියෙනවා. ඉන්දුනීසියාව අවුරුදු ගානකට කලින් එකපාරට වැටුණා. ඇයි වැටුනේ? ප්‍රාග්ධන ගිණුම නිදහස් කරලා තිබුණා. සෝරොස් කියලා බටහිර මුල්‍ය ආයෝජකයෙක් සල්ලි ආයෝජනය කරලා තිබුණා. එයා එකපාරට යාගේ ඩොලර් ටික එළියට ඇද්දා. ආර්ථිකේ නට්ටම් වුණා. දැන් මේ පාර ප්‍රාග්ධන ගිණුම නිදහස් කළා. මොකද්ද ඊළඟට වෙන්නේ? අන්න LTTට හිතවත් සංවිධාන 8ක තහනමයින් කළා. පුද්ගලයන් 262ක තහනමයින් කළා. මේගොල්ලෝ ගේනවා කොටින්ගේ සල්ලි ටික. කොටින්ගේ සල්ලි දැන් එක එක්කෙනාගේ අතේ තියෙන්නේ. මේ සල්ලි ටික අරන් ඇවිල්ලා දැන් ඔය යන්නේ ඔය LTTට සම්බන්ධ දුරකථන ජාලයක් තියෙන්නේ මොකක්ද ඒකට කියන්නේ? ආන් ඒකත් ලංකාවේ එනවා. ඒකත් ලංකාවේ පිහිටුනවා. ජැෆ්නා බැංක් කියලා අලුත් බැංකුවක් හදනවා LTT සල්ලි වලින්. ඒවා ගේන්න නම් ප්‍රාග්ධන ගිණුම නිදහස් කරන්න ඕන. ඒගොල්ලෝ කියන්නේ නැතුව ගේන්න බෑ. ප්‍රාග්ධන ගිණුම නිදහස් කරනවා. කොටින්ගේ සල්ලි රට ඇතුළට එනවා. ආර්ථිකයත් ඔවුන් නටවන්න ගන්නවා. ඔවුන්ට අකමැති ආණ්ඩුවක් ආපු ගමන් සල්ලි ටික එළියට අදිනවා. ආර්ථිකය දඩස් කාලා කඩම් වැටෙනවා. ඒ කියන්නේ ආණ්ඩු පෙරලන්න ඕන කරන තත්වය කොටි සල්ලි වලින් ලංකාව ඇතුළේ නිර්මාණය කර ගන්නවා. හතර වටින් සිදුවෙන වටලෑමක් තියෙන්නේ. මේ අනතුර පස්සේ දැකලා වැඩක් නැහැ. සිද්ධ වුණාට පස්සේ තේරුම් ගිහිල්ලා වැඩක් නැහැ. අනේ අපොයි කියලා වැඩක් නැහැ. මේ මහා අනතුරුදායක මෙහෙයුම කල් තබා නොදැක්ක හන්ද තමයි අද අපේ රට මේ අනතුරට වැටුනේ. 2016 වසර කියන්නේ මේ පාවාදීමේ මෙහෙයුමේ තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්න වසර. ජනවාරි වල දෙමුහුන් අධිකරණයේ පනත එනවා. ඊට පස්සේ අපරාධ නීතිය සංශෝධනය කරන්න එනවා. සාකි පනත සංශෝධනය කිරීම එනවා. මුළු රටම පාරට බස්සලා ඒ පාවාදීමේ ක්‍රියාදාමය ආපස්සට හැරෙව්වේ නැතොත් මාතෘභූමිය ගැන අපට කතා කරන්න අවශ්‍යතාවයක් ඉතුරු වෙන්නේ නැති වෙනවා. රණවිරුව බිල්ලට ගෙනියනකොට ඒ දිහා ඔහේ බලන් ඉන්න වෙච්ච නින්දිත මිනිසුන්ගේ ඉරණමට අපට ඇද වැටෙන්න වෙනවා. රට බේරගත්තු නායකයව ආරක්ෂක ලේකම්ව රණවිරුවන්ව සේනාංකවල ප්‍රධානීන්ව දඬුවම් කරලා විතරක් නතර වෙන්නේ නැතුව ඒ නඩු තීන්දුවම පාදක කරගෙන UN එකේ මහා මණ්ඩලයේ යෝජනා සම්මත කරනකොට අනේ අපොයි කියලා කටබලියගෙන බලන් ඉන්න වෙන තකතිරු ජාතියකගේ ඉරණමට අපි වැදම් වැටෙනවා. ඒ නිසා තවමත් ප්‍රමාද නැහැ. මුළු මහත් ජාතිය එකට එකමුතු වෙලා මුළු මහත් ජාතිය එකට එක්සේසත් වෙලා සමගි වෙලා මේ තීරණාත්මක පැයදී 2016 වසරේ මේ තීරණාත්මක මෙහෙයුම අභියසදී ඒක වළක්වන්න තමයි දැන් අර ජාතිවාදී අවුලුවොත් අවුරුදු දෙකක් හිරේට දානවා කියලා අලුතෙන් පනතක් ගෙනාවේ. ඒතර මම මේ කරන කතාවත් ජාතිවාදී අවුලුනේ කියලා ඕනනම් අර්ථකථනය කරත හැකි. කරලා දාත හැකි අවුරුදු දෙකක්. මර්ධනකාරී මෙහෙයුමත් එන්නේ ඒකට ඕන විදියට. ඒ නිසා තමුන්වහන්සලා අපි තේරුම් ගන්න අපේ මාතෘභූමියේ පැවැත්ම පිළිබඳ තියුණු අන්තරාය මතු වෙලා තියෙන වෙලාවක්. 27000ක් අන්තිම සටනේදී ජීවිත පූජා කරලා 23000ක් අතපය අහිමි කරගෙන රණවිරු සෙවණේ ඉන්න එක සෙබලෙක් අත් දෙකක් නැහැ කකුල් දෙකක් නැහැ ඇස් දෙකක් නැහැ. අම්මා ආවම පිටේ ලියනවා අයන්න අල්ම යන්න මා යන්න කියලා. එතකොට තමයි අම්මා ආවයි කියලා දන්නේ. දොස්තර මහත්තයා ආවම වේදනාව ඇඟේ අතුල්ලනවා. එතකොට තමයි දොස්තර මහත්තයා ආවයි කියලා දන්නේ. මේ මිනිස්සු ජීවිත පූජා කළේ මේ ඉරණමට මේ රට වැටෙන්නේද? මේ මිනිස්සු මෙච්චර කැපවීම කළේ අර පස් බංකරය බට්ට පාග ගිය සහෝදර ඒ තරුණයෝ ඒ පූජනීය කැපවීම කළේ එතෙන් සිට අවුරුදු 6කින් මව් පොළව නැවත පාවාදීමේ මාවතට ඇදගෙන යන්නද? ඒක වෙන්න ඉඩ හැරලා බලන් ඉන්නව නම් අපි මොකුද? ලෝක සිටිය මේ ජීවත් වෙන තැන කොතන වුණත් මාතෘභූමියෙන් පණනල ලබාගත්තු මිනිස්සු නම් අපි මව් පොළවේ ඓතිහාසික සංස්කෘතියෙන් පෝෂණය වෙච්ච මිනිස්සු නම් අපි අපේ ජීවන රටාව අපේ හිතන මතන විදිය අපේ චර්යාව අපේ ඇවතුම් පැවතුම් නිර්මාණය කරපු පොළොවට මේ වෙන විපත හමුවේ නිහඬව ඉන්නවා නම් අපි තරම් දේශද්‍රෝහී ගණයට වැටෙන තව කොටසක් නැහැ. ඒ නිසා අප අද ඉතිහාසයේ බල කරනවා. එදා චෝල පාණ්ඩ කේරලාදී ආක්‍රමණිකයා හමුවේ නැගී සිටියා වගේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආදී යුරෝප ආක්‍රමණිකයන් හමුවේ නැගී සිටියා වගේ ත්‍රස්තවාදයේ පරද්දන සටන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්
ඉදිරියට යනකොට කකුල් මාට්ටු දාන්න කවුරු උත්සාහ කළත් ලක්වැසි දනන් දේශපාලන පටුබේද අතහැරලා ජාතික කොඩිය අතට අරගෙන ඒ සමග එකතු වුණා වගේ ජයග්‍රහණයෙන් පස්සේ මේ 19 වෙනිදා පාරට බහැලා ජාතික කොඩිය අතට අරගෙන ප්‍රීති ഘോഷා නගලයි සටනේ කොටස්කාරයෝ වුණා වගේ ඒ ප්‍රීතිය භුක්ති විඳ වගේ අද අපට නැවත බල කෙරෙනවා මේ අවදානමට එරෙහිව පෙරමුණ ගන්න. ඒක නොකරනවා නම් අපි මිනිස්සු වෙන්නේ නැහැ. ඒ නිසා දේශපාලන කණ්ණාඩිය පැත්තකට දාලා ජාතියත් මාතෘභූමියත් ඉදිරිපිට තිබෙන මේ අනතුරු දැකලා මේ තීරණාත්මක වසර 2016 වසර මුළු රටම පාරට අරගෙන මේ පාවාදීමේ මෙහෙයුම පරද්දන වසර පාර්ලිමේන්තුවේ විවිධ සන්තෝෂම් අරගෙන කටුලෙව කාලා මේ ආණ්ඩුවට 3-2 හදලා දෙන උදවියගේ ඔලු හොල්ලලා ඒ අයවත් අනිත් පැත්තට විරුද්ධ පක්ෂ පැත්තට නැවත අරගෙන එන මහජන බලය පොළඹවන ගොඩනගන වසර බවට පරිවර්තනය කරමු. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ හැටියට අපි ආරම්භ කරන මහා මෙහෙයුමට ධෛර්ය සම්පන්නව ජීවමානව පණ දෙන මහා විදේශගත ශ්‍රී ලාංකික බලයක් හදමු. ඒ විදේශගත ශ්‍රී ලාංකික බලය දැවැන්ත මහා සමගියකින් යුක්තව මෙහෙයවමු. ඒ සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය හා ධෛර්ය ලැබේවා. යෝධබල යෝධ වීර්ය ලැබේවා. මාතෘභූමියට ජය වේවා. ඒ වගේම මේ කටයුතු සංවිධානය කරපු මේ සියලුම දෙනාට ශිලනිප කම්පානියා ශාඛාවේ මැතිතුමන් සිංහල සංවිධානය, ඒ වගේම සනල් නිශාන්ත පදනම, සාන්ත අන්තෝනි පාසලේ අධ්‍යක්ෂක නිරෝෂ් මහතා, නලින් සමරසිංහ මහතා, ඒ වගේම අනෙකුත් සියලු දෙනාටම ඇලෙක්ස් ප්‍රනාන්දු මහතා, නිශාන්ත සෙනරත්, ශාන්ත ජයවික්‍රම, සුජී සහෝදරය, ඒ වගේම සැලනෝ සිට පැමිණි මුණුසිංහ මහතා ඇතුළු හැමෝටම මගේ කෘතවේදීත්වය පිරිනමමින් මාතෘභූමිය තීරණාත්මක අවදානමකට පැමිණ සිටින වෙලාවේ ලක්මාතාවගේ සුජාත දූපුතුනි ඔබේ යුතුයකම හා වගකීම ඉටු කරන්න පෙරට එන්න පෙරමුණ ගන්න එක්රොක් වෙන්න සමගිව සටන් වදින්න කියලා ආරාධනා කරමින් මාතෘභූමියට ජය වේවා ඔබ සැමට ජය වේවායි පතමින් මා මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ජයෙන් ජයම වේවා. හොඳයි ප්‍රියාදර හිතතුනි, මෙතනින් පස්සේ මේ දේශනයේ අතරතුරේ ඔබට පැන නැගුණු ගැටලු ඔබට විමසන්න අපි අවස්ථාව උදා කරනවා. අපි ඔබට මයික්‍රොෆෝනයක් ලබා දෙනවා. කරුණා කරලා ප්‍රශ්න අහන්න අදහස් ප්‍රකාශ කරන්න නෙමෙයි, ඔබට මතුණු ප්‍රශ්නයක් කෙටියෙන් අහලා තවත් කෙනෙකුට අවස්ථාවක් දෙන්න. ඒ වගේම මේ අතර වාරේ ඔබට මතක් කරනවා වන්නිය ජිනීවා සහ නිව්යෝක් දෙමළ ඊළාම් මාර්ග සිතියම කියන විමල් වීරවංශ මැතිතුමා රචනා කරපු අලුත්ම කෘතිය ගෙනලා තිනවා අපේ සමාජික ඒවි ඔබ අසලට. ඔබට පුළුවන් අපි මුදලක් නියම කරන්නේ නැහැ. ඔබේ හිතට එකඟව මුදලක් ලියලා මේ පොත ලබා ගන්න පුළුවන්. මේ මොහොතේ සිට අපේ සමාජිකයෝ ඔබ අතරට එනවා. හොඳයි, එහෙනම් මේ සාකච්ඡා හරහා ඇති වුණු ප්‍රශ්න ගැටලු සාකච්ඡා කිරීමේ අවස්ථාව අපි ඔබට ලබා දෙන්න සූදානම්. අපි දැන් මෙතන හිටපු බොහෝ පිරිසකට ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ලබා දුන්නා. ඒකම දැන් මට නම් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඔබතුමා. මට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඔබතුමා. මොකද හේතුව 225ක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. අද ඔබතුමා විතරක් තනියම අපි වෙනුවෙන් මෙවැනි වැඩසටහන සංවිධානය කරගෙන යනවා. ඇත්තටම අපි අවුරුදු 7ක් අවුරුදු 5ක් ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට ගිහිල්ලා LTT එකට විරුද්ධව හඬ නගපු විදේශීය කොටසක්. නමුත් අපි වෙනුවෙන් මෙතෙක් කිසිම දෙයක් කරලා නැහැ. කිසිම ආණ්ඩුවක්. පසුගිය ආණ්ඩුව, දැන් පවතින ආණ්ඩුව. මම අහන්නේ ඔබතුමාලා කරන අපට මේ සඳහා උද්ඝෝෂණ
හරි. නෑ මෙහෙමයි. ඔබතුමා දන්නවා පාර්ලිමේන්තුවේ දැනට තියෙන තත්වය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකාවේ മന്ത്രിවරු ගණනාවක් ඔහුගේ අනසකට යටත් කරගෙන ඉන්නවා විවිධ හේතු කාරණා මත. ඒ தත්ත්වය වෙනස් වෙන්න නම් මහජන රැල්ලක් ඇති වෙන්න ඕනේ. මහජන රැල්ලක් විසින් ওই ගොඩක් දේවල් කන පිට හරවන්න පුළුවන්. මම ඒක තමයි කිව්වේ ලබන වසරේ මුල සිට ඒ රැල්ල මහජන රැල්ල පාරට ගේන වසරක් බවට අපි පත් කළ යුතුයි පත් කරනවා කියලා. ඒකාබද්ධ විපක්ෂයේ හැටියට අපේ බලාපොරොත්තුව ඒක. ඒ මහජන පෙළ ගැස්ම විසින් තමයි පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩිවල දැන් තියෙන තත්ත්වෙත් අනිත් පැත්තට හැරෙන්නේ. එහෙම නැතුව වෙන ක්‍රමයක් නැහැ, කෙටි ක්‍රම නැහැ. ඒ දුෂ්කර හේත් අභියෝගාත්මක ක්‍රමයට තමයි මේක මුහුණ දීලා ජය ගන්න වෙන්නේ. එහෙම නැතුව ඊට වඩා පහසු ක්‍රම තියෙනවා නම් අපිට එච්චර කලබල වෙන්න ඕනෙත් නැහැ. එහෙම නැහැ. ඔව් മന്ത്രിතුමා පුංචි ප්‍රශ්න මටත් තියෙනවා. ඉදිරියේ එනවා පළාත් පාලන ආයතන මැතිවරණය. මේ පළාත් පාලන ආයතන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය මොන වගේ පියවරක් අරගෙනද ඒකාබද්ධ විපක්ෂය මොන වගේ පියවරක් අරගෙනද මහින්ද රාජපක්ෂ මහත්තයා බොහොම පැහැදිලි ලෙස ප්‍රකාශ කරනවා කුමන හෝ බලවේගයක් යොදා එක්සත් ජාතික පක්ෂය පරාජය කරනවා කියලා. එහෙමනම් කුමන ආකල්පයක්ද කුමන ක්‍රියාමාර්ගයක්ද ගනු ලබන්නේ මේ ක්‍රියාව ජයග්‍රහණය කර ගැනීම සඳහා? ඒක මම කලින් මගේ කතාවේදීත් කිව්වා ওই ප්‍රශ්නෙට උත්තරේ. මම කිව්වා ඉදිරියේ එන මැතිවරණවලදී අපි ඒකාබද්ධ විපක්ෂයේ වෙනම දේශපාලන පෙරමුණක් හැටියට ඉදිරිපත් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊට එකඟ කණ්ඩායම එකතු කරගෙන. එතකොට මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම වෙනම තරම් කරයි. නමුත් මේ ප්‍රවාහයට එරෙහි ප්‍රගතිශීලී අනෙකුත් බලවේග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයේ සමග සිටින කණ්ඩායම් ඇතුළුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ආශිර්වාදය ඇතුව වෙනම තරම් කරයි. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ මේ තත්වයට එරෙහි ජනමත විචාරණයක් බවට පෙරලා ගන්න. රටේ මහජනයා පාලම බෝක්කුව ගැන හිතලා ඡන්දය දාන ඡන්දයක් නෙවෙයි. මේ ආණ්ඩුව පළවා හැරීම වෙනුවෙන් ඡන්දය පළ කරන අවස්ථාවක් බවට පෙරලා ගන්න. ඒ සඳහා අපි සංවිධානාත්මකව අවශ්‍ය කටයුතු පිළියෙල කරගෙන යනවා. බොහොම ස්තුතියි. ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාගේ දේශනෙන් ප්‍රකාශ කරා රටේ ත්‍රස්තවාදයේ සම්බන්ධ ප්‍රශ්නයක්. ඔබතුමාගේ පක්ෂයෙන් මේ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මොන වගේ තීරණයක්ද ගන්න කියලා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. මොන ජාතික ප්‍රතිපත්තිය ගැනද ඔබ අහන්නේ? දැන් ඔබතුමා කියනවා මේ ත්‍රස්තවාදීන්ට රට යම්කිසි ප්‍රමාණයකට බාර දෙන්න යනවා කියලා. මේ දෙමළ මුස්ලිම් මේ සිංහල මේ ජාතිය සම්බන්ධ ඔබතුමාගේ පක්ෂය මොන වගේ ප්‍රතිපත්තියක්ද අනුගමනය කරන්න කියලා මම අහන්න කැමතියි. සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවට එක ඒකීය රාජ්‍යයක සමගියෙන් ජීවත් වීමට අවශ්‍ය කරන තත්ත්වයන් සම්පාදනය කිරීම මිස ඔවුන් එකිනෙකාට බෙදී වෙන්වී කුලල්කා ගැනීම සඳහා තව තවත් වෙනත් බලවේග රටවල් වල බලවතුන්ට ඕන කරන විදිහේ බෙදීමකට රට ඇදගෙන යාමට අපි විරුද්ධයි. අපි කියන්නේ යුද්ධේ දැන් එදා යුද්ධේ අපි යුද්ධ කරන්න ඕනේ සාමය ගේන්න පුළුවන් යුද්ධෙන් විතරයි කියනකොට එක්සත් ජාතික පක්ෂයේ අය NGO වල අය යුද්ධ කරලා සාමය ගේන්න බෑ. ඒගොල්ලෝ කිව්වේ සාකච්ඡා කරලා සාමය ගේන්න පුළුවන්. සාකච්ඡා වලින් ලැබෙන සාමයක් නෑ දෙමළ ඊළමක් ඇර. ඉතින් අපි කියපු දේ වුණා. අදත් එක්සත් ජාතික පක්ෂයත් NGO කාර්යොත් ඒ වගේ කල්ලි කණ්ඩායම් කියනවා මේ විදියට කරන්න ඕන. මේවා අපි දෙන්න ඕන. උතුරු නැගෙනහිරට බලය පූර්ණ වශයෙන් දෙන්න ඕන. ෆෙඩරල් කරන්න ඕන. ඊට පස්සේ එතනින් එහා ගැටුම ආවම ඒක ගියත් ප්‍රශ්නයක් නෑ කියන විදිහේ මානසිකත්වයට ක්‍රමයෙන් හදනවා. අද රූපවාහිනී නාලිකාවල NGO කාර්යෝ ටික තමයි බින්න බැහැගෙන අර යුද්ධේ කාලේ යුද විරෝධීව හිටපු කට්ටිය තමයි අද මතය හදන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ මතයට අපි විරුද්ධයි. අපි රට බේරගත්ත සාමය ඇති කළා. උතුරු නැගෙනහිරත් ભેදයකින් තොරව දියුණු කළා. ඒ වායත් යටිතල පහසුකම් සංවර්ධනය කළා. ක්‍රමානුකූලව අවුරුදු 10ක් 15ක් යනවා බෙදුණු සිස්සතන් ක්‍රමානුකූලව එක තැනකට එන්න. ඒකට ඉඩ දෙන්න ඕන. එහෙම නැතුව නැවත දෙමළ ඊළාම් වාදීන්ට අන්තර්ජාතිකවත් රට ඇතුළෙත් කොඩි උස්සන්න ඒගොල්ලොන්ට නැවත දෙමළ තරුණ දරුවන් ඒ මානසිකත්වයට ඇදගෙන යන නිදහස ඉඩකඩ හදලා දෙන එක නෙවෙයි සහජීවනය කියන්නේ. සහජීවනය කියන්නේ එක කොඩියක් යටතේ අපි ඔක්කොම එකට ඉන්න පුළුවන් වෙන විදියට තත්වයේ ගේන එක මිසක් දෙමළ බෙදුම් වාදයට කත්පදින එක නෙවෙයි. මන්ත්‍රීතුමනි ඔබතුමාලගේ නායකයා ඔබතුමාගේ පැරණි නායකයා ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජිබිර මහත්මයා අදත් එතුමාගේ සැමරුම් උත්සව පවත්වන එතුමාගේ පින්තූර ගහලා විශාල උත්සව පවත්වනවා. එතකොට ඒකත් ඒ වගේ උත්සවයක්ද කියලා මම අහන්න ඔබතුමාගේ. ඔක අහන්න ඕනේ අනුර දිසානායක සහෝදරයාගෙන් ඔබතුමාලගේ බොහොම හිතවත් මිත්‍රෙක්. ඔව්. මගෙන් අහලා වැඩක් නැහැ. මම දැන් මේ පක්ෂය නියෝජනය කරන්නේ නැති නිසා. හැබැයි ඇත්ත කතාව
රෝහණ විජේවීර සටන් කළේ දෙමළ ඊළමක් හදන්න නෙවෙයි රට බෙදන්න නෙවෙයි. රෝහණ විජේවීර සටන් කළේ ඒක රටක් සමාජවාදී කරන්න. සමාජවාදී අරගල කිරීම සඳහා විවිධ බලවේග විවිධ රටවල් වල ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම LTTට සාපේක්ෂව සමාන කරලා JVP එක සලකන්න මම දන්නේ නැහැ හිතට එකකෝ පුළුවන්ද කියලා අනුර සහෝදරගේ මූණ බලාගෙන. මම හිතන්නේ නැහැ පුළුවන් වෙයි කියලා. ඒ දෙක මගේ මැනීම අනුව නම් ඒ දෙක ගුණාත්මකව දෙකක්. ඒ නිසා විජේවීර සහෝදරයාගේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇවිල්ලා නීත්‍යානුකූලව පිළි අරගෙන මැතිවුණ කොමසාරිස් ගාව පිළි අරගෙන ලංකාවේ බෙදන්න කතා කරන්නේ නැතුව දේශපාලනය කරනකොට ඒගොල්ලෝගේ මිය ගිය අයව සමරන්න කතා කරන එක වෙන කතාවක්. හැබැයි ත්‍රස්තවාදයේ අදත් LTT තහනම් අදත් ගැසට් කරලා තියෙනවා ගෝලීය දෙමළ සංසදයේ අට ඇරෙන්න අනිත් ඔක්කොම තහනම් සංවිධාන. අදත් නාම ලේඛනයක් තියෙනවා අර 222 ඇරෙන්න ඉතුරු ටම් ටික තාමත් ගැසට් කරලා තියෙනවා. එහෙම තියාගෙන ඒ ත්‍රස්තවාදීන් සමරන එක අර වගේ සමාන කරලා හිතෙනවා නම් මට ඔබේ හිත ගැන පුදුම හිතෙනවා. මන්ත්‍රීතුමනි ඒක ඇත්ත. ඔබතුමාගේ ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. නමුත් මම අහන්නේ අනිකුත් ජාතීන්ට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රහාරයට අයිතියක් නැද්ද? ජාතීන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනා දුන්නේ අපේ ආණ්ඩුව යුද්ධ කරලා සාමය හදලා මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් තමයි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනා දුන්නේ. ඉස්කෝල ටික හැදුනා. ඒ ළමයි දැන් ඉස්කෝලේ යනවා මරණ බියක් නැතුව. LTT එක ඉවර කරලා ඒ නිදහස ලැබුණා. ඒ නිදහස තව ඕනනම් අපි තව දෙන්න ඕන. හැබැයි ඒ නිදහස කියන්නේ දෙමළ ඊළාම්වාදීන්ට නිදහස ලබා දීම නෙවෙයි. දෙමළ ඊළාම්වාදීන්ගේ දේශපාලන ගමනට තල්ලුව දීම නෙවෙයි. ඒක දෙකක්. මහජනයාට නිදහස දිනා දීමත් දෙමළ බෙදුම්වාදයට නිදහස දිනා දීමත් කියන්නේ එකක් නෙවෙයි දෙකක්. අද වෙන්නේ දෙවෙනි කාරණේ. මහජනයාගේ නිදහස නෙවෙයි. අර දරුවෙක් කෝච්චි පාරේ මැරුවා. ඔබ දන්නවද මේ මැරුවේ කියලා? LTT හිරකාරයන් නිදහස් කරන්න කියලා ලියුමක් ලියලා මැරුවා. කෝච්චියට බිලි දුන්නේ ඒකෝ. හැබැයි ඒ ගුරුතුමී කියනවා එහෙම මැරෙන කෙනෙක් නෙවෙයි. අහිංසක දරුවෙක්. අද ඒ පොලිස් පරීක්ෂණයේ TN එකේ බලපෑමෙන් නවත්තලා. ඒ පොලිස් පරීක්ෂණය හරියට හොයාගෙන ගියොත් තේරෙයි ඒ දරුවව ගෙනල්ලා කෝච්චියට දාලා ලියපු ලියුමක් තමයි අර තියලා තියෙන්නේ කියලා. පොලිස් පරීක්ෂණය නතර වෙලා තියෙන්නේ. අද ඒකද නිදහස දීම? නැවත දෙමළ තරුණ දරුවන්න ජාතිවාදී අන්තයට අරගෙන යන්න දෙමළ බෙදුම්වාදයට ඉඩ දීමද නිදහස දීම කියන්නේ? නෑ. සිංහල දෙමළ මුස්ලිම් කාටත් සමගිව එකට ඉදිරියට යන නිදහස දීම තමයි නිදහස දීම කියන්නේ. ඔහොම නිදහසක් නම් ලෝකේ රටකට ආදරේ කිසිම නායකයෙක් කිසිම රටක දෙන්නේ නැහැ. හිට්ලර්ව සමරන්න දෙන්නේ නැහැ ජර්මනිය. වේලුපිල්ලේ පිරපාහරන්ගේ ඒ වගේ ෆැසිස්ට්වාදියෙක්. මන්ත්‍රීතුමනි දැන් ඔබතුමාලා විදේශ රටවල් වලට ඇවිල්ලා විදේශිකයන් වෙනුවෙන් මෙවැනි දේශන සංවිධානය කරනවා. මම ඔබතුමාගෙන් අවසාන ප්‍රශ්න විදිහට අහන්නේ විදේශිකයන් වෙනුවෙන් ඔබතුමා විදේශයේ සේවය කරන මේ රටේ මූලික ආදායම් මාර්ගය අද විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ඔබතුමාලා මොනවද ගන්න සහ අරගෙන තියෙන තීරණ මොනවද කියලා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි අවසාන ප්‍රශ්න විදිහට. හොඳයි. එකක් තමයි දැන් තියෙන ආණ්ඩුවෙන් අහන්න ඕනේ මොකද රංජන රාමනායක මහත්තයා ඉන්නවා විදේශ ශ්‍රමිකයන් ගැන ඉතා දරුණු ලෙස හඬා දොඩා වැළපුණු කෙනෙක්. එතුමගේ පපුව හැම වෙලේම උණු වෙනවා විදේශ ශ්‍රමිකයන් දිහා ගැන බැලුවම. ඉතින් ඒ වගේ අයගෙන් තමයි මේ ප්‍රශ්නේ දැන් අහන්න ඕනේ. අපේ ආණ්ඩුව යටතේ මුළු මහත් රටවැසියන්ට දීපු ලොකුම තෑග්ග තමයි ඔබ මෙහි සේවය කරනවා ඔබේ දරුවෝ එහෙම නැත්නම් ඥාතීන් ලංකාවේ ජීවත් වෙනවා. ඒ අය ගැන මරබියක් හිතේ තියාගෙන බියෙන් ඉන්න වෙන්නේ නැති තත්ත්වය ඇති කළා. ඒක තමයි විදේශ සහ දේශීය කියන හැම ශ්‍රමිකයටම දීපු ලොකුම තෑග්ග. දෙවනුව ඔබ දකින්න ඇති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ගෙන ආපු අවසාන අයවැය යෝජනාවලිය. ඒකේ තිබුණා විදේශගත ශ්‍රී ලාංකිකයන් ඔවුන් පාවිච්චි කරපු වාහන ගේනවා නම් අර තීරුබදු රහිතව ඒ වාහනේ ලංකාවට ගේන්න අයිතිය දීමේ යෝජනාව ඇතුළත් වෙලා තිබුණා ඒ අන්තිමට ගෙන ආපු අයවැය. නමුත් ආණ්ඩුව පෙරලීමත් එක්ක ඒක ක්‍රියාත්මක කරන්න උනේ නැහැ. වර්තමාන ආණ්ඩුව නම් ඔබේ සල්ලි පිටරට ගිණුමක තිබ්බම සල්ලි එළියට ගන්නකොට 10%ක පොලියක් මේ දඩයක් කපනවා. ඒක විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ගිණුමේ සල්ලිත් එහෙමයි. එසේ නොවන ශ්‍රී ලාංකිකයන්ගේ ගිණුමේ සල්ලිත් එහෙමයි. කොහොම වුණත් මම පිළිගන්නවා එක දෙයක්. විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මීට වඩා වැඩි වැට කොටසක් අපි කර යුතුයි. ඔවුන්ට විශ්‍රාම වැටුපක් ඇති කිරීමේ මාවත අපි විවෘත කරන්න ඕනේ. ඒ වගේම ඔවුන් ගෙනෙන මුදල් ප්‍රමාණයට සාපේක්ෂව ඔවුන්ට විවිධ දිය හැකි සහන යෝජනා කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ සහන ගන්න නම් මේ මට්ටමට මුදල් ලංකාවට ගේන්න කියලා ඔවුන්ව දිරි ගන්නවන්න ඕනේ. ඒ වගේ පුළුල් ප්‍රතිපත්තියක් අතීතයේ ක්‍රියාත්මක වුණේ නැහැ. වර්තමානයේ වෙන්නේත් නැහැ. අනාගතයේ අපි බලමු කොහොමෙන් හරි ඒ විදිහේ වෙනසකට අපේ විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් ඒ නියම සාධාරණ ඉටු කිරීම සඳහා කටයුතු කරන්න. බොහොම ස්තුතියි. ගොඩක් ස්තුතියි. විශේෂයෙන් අපගේ සහෘදය එක්සත් ජාතික පක්ෂයේ නාපෝලි ශාඛාවේ සභාපතිතුමාට ගොඩක් ස්තුතියි.
මොකද විමල් වීරවංශ මැතිතුමාගෙන් එවැනි ප්‍රශ්න ගණනාවක් හෙව්වට මම නම් කියන්නේ විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් විමල් වීරවංශ මැතිතුමාලාගේ ආණ්ඩුවක් නැවත බලයටපත් වුණාම හැකියාව තියෙනවා විදේශ ගමන් බලපත්‍රයට තවත් කීයක් හරි එකතු කිරීම. මම හිතන්නේ ඒක තමයි කරන්න පුළුවන් නම් ලොකුම දේ. ඒකම මට තා පොඩි ප්‍රශ්නයක් ගැටලුවක් මතුවලා තියෙනවා. ගරු විමල් වීරවංශ මැතිතුමනි සුද්දන්ගේ උසාවියේ මේ මහා ජාතික අවනඩුව අහගෙන යනකොට මට පේනවා මේ ඔබතුමාගේ පිටිපස්සෙන් ප්‍රදර්ශනය වෙන අති දැවැන්ත බැනරය ඒ තියෙනවා යුද හමුදාපති සරත් පොන්සේක මැතිතුමාගේ රුව. නමුත් අපේ පොලිස්පතිතුමා හිටපු පොලිස්පතිතුමාගේ රුවක් නෑ ඒ ප්‍රදර්ශනය වෙන්නේ. නමුත් ඔය සුද්දන්ගේ උසාවියට මේ ජාතිය අවනඩුව මුලින්ම අරන් යන්නේ සරත් පොන්සේකා නෙවිද සුදු කොඩි නඩුව හරහා. එතන ඉන්නේ හමුදාපති සරත් පොන්සේකා. දේශපාලඥ සරත් පොන්සේකා නොවේ. මේ ඉන්නේ හමුදාපති සරත් පොන්සේකා. මගේ කතාවේදී මම මේ සරත් පොන්සේකාගේ කාරණේ කිව්වා. කවුද ඇහුවේ ප්‍රශ්නේ? මගේ කතාවේදී සරත් පොන්සේකාගේ ප්‍රශ්නේ මම කිව්වා. හැබැයි පින්තූරේ දාලා තින්නේ මේ වෙලාවේ අපි මේක පිළිගත යුතුයි. ඔහුගේ අවසාන කාලයේ ඔහුගේ වෙච්ච ඒ දෙබිඩි භාවය කෙසේ වෙතත් යුද හමුදාපතිවරයා හැටියට යුද්ධය අවසන් කිරීම සඳහා ඔහු දැක්වූ දායකත්වය අපි අර දේශපාලඥයෙකු වශයෙන් ඔහු කරපු අගතිය නිසා මකා දැමිය යුතු නැහැ. නමුත් ජාතිය නේද මේ අවස්ථාවේදී මේ තත්ත්වයට මුහුණ දීලා තියෙන්නේ. ඔව්. මේ ඉන්නේ යුද්ධ කරන වෙලාවේ හිටපු නායකයෝ ටික. ඔය වගේම තමයි විමල් වීරවංශ මැතිතුමනි අපේ දේශපාලඥයොත් ඔය විදියමයි. මොකද මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාපෝලි ශාඛාවේ සභාපතිතුමා උතන ඉන්නේ. මම ලේකම් හිටපු ලේකම් මම මේ ප්‍රශ්න අහන්න ඔබතුමාත් එක්ක තියෙන මම ඇත්තටම ආදරය කරන මේ චරිතයක් ඔබතුමා මේ ඉතුරු මොකද මෙතනින් ප්‍රශ්න නැති වුණාට මෙතනින් පිරිසක් එළියට යනකොට බැන යන්නේ ඔබතුමාට. ඒක තමයි අපේ සාමාන්‍ය සිරිත. ප්‍රශ්නයක් අහන්නේ නැහැ. නමුත් යනකොට බැන යනවා. ඒක තමයි. නමුත් මම හිතන විදියට මේ ජාතියේ මේ සුද්දන්ගේ උසාවියේ ජාතියේ අවනඩුවට මුලින්ම වග කියන්න ඕනේ සරත් පොන්සේක සුදු කොඩි නඩුව හරහා. අපි දන්න මේ අපි දන්න දේවල් එක්ක. ඔබ කියන කාරණේ එක මගේ ප්‍රතිවිරුද්ධතාවයක් නැහැ. නමුත් මෙතන මේ සංකේතයේ තියෙන්නේ යුද හමුදාපති හැටියට ඔහුගේ භූමිකාව. ඔහු දේශපාලඥයෙකු බවට පත් වෙනවත් සමග තමයි ඔබ ඔය කියන පාවාදීමේ ක්‍රියාදාමය වෙන්නේ. නමුත් පොලිස්පතිතුමාගේ නෑ ඕක ගැන දිගට වාද කරන්න තීරුමක් නැහැනේ. පොලිස්පතිතුමාගේ දාන්න ඕනේ. එහෙමනම් සිවිල් ආරක්ෂක බලකායේ නෑ එච්චර ඕනේ නෑ. ජාතියේ නීතියා සාමය තියෙන පොලිස්පතිතුමාලා නේ ගරු මන්ත්‍රීතුමනේ. නෑ පොලිසිය කියන්නේ යුද්ධ කරන එකක් නෙවෙයි. පොලිසිය කියන්නේ දායකුන් නැද්ද යුද්ධෙට? යුද්ධෙට දායක වුණා පොලිසිය විතරක් නෙවෙයි සිවිල් ජනතාව දායක වුණා. ඊළඟට සිවිල් ආරක්ෂක බලකාය දායක වුණා. නමුත් ප්‍රධාන වශයෙන් මේ නඩුවේදී අහන්නේ යුද හමුදා 3 ඒ අයට නියෝග දීම සිවිල් ජනයා සමූහ වශයෙන් ඝාතනය කිරීම සහ යුද හමුදාවේ බුද්ධ්‍යංශ අරවමව කරපු අපරාධ. මෙතන මේ නඩුවේදී ප්‍රධාන වශයෙන්ම ගොදුරු බවට පත් වෙන්නේ මේ ආරක්ෂක හමුදා ත්‍රිවිධ ආරක්ෂක හමුදාවන්හි සේනාංක සහ සේනාධිනායකයා ආරක්ෂක ලේකම්. පොලිසිය පැත්තෙන් යුද අපරාධ වුණා කියලා චෝදනාවක් වුන් ගේන්නෙත් නැහැ. ඒ නිසා පොලිසියට අදාළව එහෙම පරීක්ෂණයක් සිද්ධ වෙන්නෙත් නැහැ. වන්නේ ජිනීවා නිව්යෝක් මේ පොත මේ වෙද්දි මෙතන අවසానයි. නමුත් ඔයාලට පුළුවන් නමයි දුරකථන අංකයයි දෙන්න අපි ගෙනල්ලා දෙන්නම්. ගෙනල්ලා අපි කතා කරලා ඔයාලා කියන තැනකට අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අද ඉතුරු වෙලා තියෙන්නේ පක්ෂ මූලස්ථානයත් පක්ෂේ ලාංඡනයත් පමණයි. සියලුම ජනතාව මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්කයි. ඉදිරි අනාගතයේදී අපි සැවොම එකතු වෙලා මේ විමල් වීරවංශ සහෝදරයලා ගෙනියන වැඩ පිළිවෙලට ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය දෙන්නයි කියන ඉල්ලීම ඉල්ලන ස්තුතියි.